හරි සුබ දවසක් වේවා ළමයි හැමෝටම අද අපේ පේපර් 1 එකේ MCQ ප්‍රශ්න ටික බලන්න තමයි බැලුවේ. හරි හරි අපි මුලින්ම යමු පළවෙනි ප්‍රශ්නෙට. හරිද? ප්‍රෝටීන් එක සෑම විටම අඩංගු මූලද්‍රව්‍ය නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද කියලා අහලා තින්නේ. හරිද? හරි සජීව පදාර්ථය අපි දන්න පළවෙනි ප්‍රශ්නේ සජීව පදාර්ථයේ කාබනික සංඝටක ගත්තොත් කාබනික සංයෝග හැදිලා තියෙනවා ප්‍රධාන වශයෙන් 4ක් නේද? මොනවාද 4? මුලින්ම තියෙනවා කාබෝහයිඩ්‍රේට නේද? කාබෝහයිඩ්‍රේට තියෙනවා, ඊළඟට ප්‍රෝටීන, ලිපිඩ තියෙනවා, ඒ වගේම නියුක්ලික් අම්ල තියෙනවා. හරිද? මේ කාබනික අණු වර්ග 4 හැදිලා තියෙන්නේ විවිධ මූලද්‍රව්‍ය එකතු වෙලා නේද? හරිද? මොනවාද බලමු මේ මූලද්‍රව්‍ය ටික. දැන් කාබෝහයිඩ්‍රේට් නම් හැදිලා තියෙන ප්‍රධාන වශයෙන් මොනවාද? කාබන්, හයිඩ්‍රජන්, ඒ වගේම කාබන්, හයිඩ්‍රජන් වගේම ඔක්සිජන් වලින්. හරි. ප්‍රෝටීන හැදිලා තියෙන්නේ මොනවායින්ද? ප්‍රෝටීන හැදිලා තියෙනවා ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩ්‍රජන්, ඊළඟට කාබන් හයිඩ්‍රජන් තියෙනවා, ඒ වගේම ඔක්සිජන් උත් තියෙනවා. ඊට අමතරව නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය මේකේ තියෙනවා. හරිද? හරි. ඒ වගේම දැන් ලිපිඩ ගත්තොත් ලිපිඩ හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින්. ඒ වගේම දැන් නියුක්ලික් අම්ල හැදිලා තියෙන්නේ මොනවාද? ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන තුන කොහොමත් ඒකේ තියෙනවා. ඒ වගේම තව ඊට අමතරව මොනවාද තියෙන්නේ? ඊළඟ ඊට අමතරව මොනවද තියෙන්නේ? නයිට්‍රජන් තියෙනවා. ඊට අමතරව තව ෆොස්ෆරස් දක්වන්න ලබනවා. හරිද? හරි. එතකොට අපිට මේකේ උත්තරේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් මේක නේද? එතකොට ඒකේ උත්තරේ අංක 1. හරි. ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? රසායන විද්‍යාවේදී දෙවෙනි ප්‍රශ්නය රසායන විද්‍යාවේදී GMOL ඍණ 1 මෙන්න මේ ඒකක වලින් මේ එකකින් මනු ලබන්නේ මොකක්ද කියලා අහනවා. හරිද? පළවෙනි එක දීලා තියෙනවා මෞලික ස්කන්ධය. හරි. අපි ඒක පොඩ්ඩක් බලමු. ඊළඟට තියෙනවා ද්‍රව්‍ය ප්‍රමාණය. ද්‍රව්‍ය ප්‍රමාණය එකකේ මොකක්ද? ද්‍රව්‍ය ප්‍රමාණය අපි මනින්නේ මොනවා වලින්ද? මවුල වලින්. හරිද? ද්‍රව්‍ය ප්‍රමාණය එකකේ මවුල. ඊළඟට තුන්වෙනි එක දීලා තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ යම් පරමාණුකට සාපේක්ෂව අදාළ පරමාණු ස්කන්ධය අපි හොයන්නේ. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට අනිවාර්යෙන් සාපේක්ෂව හොයන නිසා ඒකට ඒකකයක් නැහැ. නේද? එතකොට තුන්වෙනි පිළිතුරට ඒකකයක් නැහැ. පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ ඒකත් මයින්නේ යම් කිසි ඒකකයකින්. හැබැයි ඒ ඒකකය GMOL ඍණ එක නෙමෙයි. අනිවාර්යෙන්. එතකොට GMOL ඍණ එක කියන්නේ මොකද්ද? මෞලික ස්කන්ධ ඒකකය. මෞලික ස්කන්ධ ඒකකය. හරිද? මෞලික ස්කන්ධය හොයන්නේ කොහොමද? මෞලික ස්කන්ධය කියන්නේ අපි දන්නා වෙන මෙහෙම සමීකරණයක් තියෙනවානේ. මෞල ගණන සමානයි මොකද්ද? ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියලා නේද? දැන් මෞලික ස්කන්ධ එකක අපිට හොයාගන්නවා. දැන් මෞල ගණන නම් මොනවද? මේ මෞල වලින් එන්නේ උත්තර පිළිතුර නේද? ස්කන්ධය නම් ග්‍රෑම් හෝ කිලෝග්‍රෑම් වලින් අපි බලමු ග්‍රෑම් වලින් එනවා කියලා. දැන් මෞලික ස්කන්ධ එකකේ හොයන නම් මම මොකද කරන්නේ? මම මේක මේ පැත්තට දානවා. එතකොට මෞලික ස්කන්ධ එකකේ මොකද එන්නේ? මෞලික ස්කන්ධය කියන්නේ ස්කන්ධය බෙදීම මෞල ගණන කියලා නෙන්නේ. හරිද? එතකොට ස්කන්ධය ග්‍රෑම්, මෞල ගණන MOL. දැන් මොකද වෙන්නේ මේකේ? මෙතන දර්ශකයේ ධන එකනේ තියෙන්නේ නේද? මේ ධන එක දැන් මේ පැත්තට උඩට ගියාම මොකද වෙන්නේ?
මේක දර්ශකයේ ධන ලකුණ ඍණ ලකුණක් බවට පත් වෙලා GMO වල ඍණ එක වෙනවා. එතකොට මේක තමයි ඒකට පිළිතුර වෙන්නේ. එතකොට අංක 1 තමයි පිළිතුර දෙවෙනි ප්‍රශ්නේ නේ. හරි. ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද? ගෘහ විද්‍යුත් පරිපතලයක් තුල පරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මයින එකකයේ විද්‍යුත් ශක්ති ප්‍රමාණය මයින්නේ මොනවෙන්ද කියලා ඒක ගැලීම අපිට උත්තරේ දාගන්න පුළුවන්. කිලෝවොට් පැය වලින් නේ. හරිද? ජූල් වලින් මයින්නේ නම් ශක්තිය, කිලෝ ජූල් කියන්නේ ශක්තිය, වොට් කියන්නේ මොකද්ද? වොට් කියන්නේ ක්ෂමතාවය. වොට් සමානයි අපි දන්නවා වොට් එකක් කියන්නේ කොච්චරක්ද ජූල් වලින් ගත්තොත් ජූල් නෙමෙයි මගනේ මේ වොට් කියන එක අපිට තව විදිහකට ලියන්න පුළුවන් කොහොමද තප්පරයට ජූල් එකක් නේද ඒ කියන්නේ JS ඍණ 1 තප්පරයකට ජූල් එකක් කියන එක වොට් එකක් කියලා අපිට කියන්න පුළුවන් නේ මේකට තනි වචනයක් වගේ කිව්වොත් තමයි අපිට වොට් එකක් කියලා කියන්න පුළුවන් නේද හරි එතකොට මේකට උත්තරේ කිලෝවොට් පැය හරිද ඒකට උත්තරේ එතකොට තුන්වෙනි එකට 4 උත්තරේ ලිංග ප්‍රතිබද්ධ ජාල නිසා ඇතිවන ප්‍රවේණිගත රෝගයක් ලෙස සැලකිය හැක්කේ කුමක්ද කියලා අහනවා. ඇලි බව, රක්තහීනතාවය, ඊළඟට තියෙන වර්ණාන්ධතාවය සහ දියවැඩියාව. මෙතනින් අපිට මේ උත්තරේ කෙලින්ම ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ මොකද්ද? වර්ණාන්ධතාවය කියන රෝගී තත්ත්වය නේද? අපි දන්නවා අපිට මේ ඉගෙන ගන්න ප්‍රධාන වශයෙන් රෝග දෙකක් තියෙනවා. ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා නේද? ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා ඇතිවන රෝග තත්ත්වයන් දෙකක් මොනවාද? වර්ණාන්ධතාවය සහ අනිත් එක හිමෝෆීලියාව කියන රෝග දෙක. එතකොට උත්තරයකට 3 නේද? ඊළඟට අහනවා පස්වෙනි ප්‍රශ්නේ ආසුතු ජලය නිපදවීම සඳහා යොදා ගන්න ලබන වෙන් කිරීමේ ක්‍රම ශිල්පය මින් කුමක්ද කියලා අහනවා. හරි. දැන් ද්‍රාවක නිස්සාරණය කියන දේ පාවිච්චි වෙන්නේ මොකකටද? ද්‍රාවක නිස්සාරණය කියන ක්‍රමය පාවිච්චි වෙන්නේ එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රව දෙකක් නේද? එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රව දෙකක් හොයාගෙන කියන්නේ වෙන් කර ගැනීමට තමයි ද්‍රාවක නිස්සාරණය කියන ක්‍රමය පාවිච්චි වෙන්නේ. ඊළඟට හුමාලාසවණය කියන එක පාවිච්චි වෙන්නේ මොකටද? හුමාලාසවණය කියන එක පාවිච්චි වෙන්නේ වාෂ්පශීලී නොවන. ඒ කියන්නේ යම් කිසි සංයෝගයක අඩංගු වාෂ්පශීලී හා වාෂ්පශීලී නොවන සංඝටක වෙන් කරගන්න තමයි හුමාල ආසවණය යොදාගන්නේ. හරිද? ඒ වගේ දැන් ඊළඟට හතරවෙනි පිළිතුර භාගික ආසවණය. භාගික ආසවණය මොකටද යොදාගන්නේ? භාගික ආසවණය යොදාගන්නේ මොකටද? සංඝටක කිහිපයක් අඩංගු නේද? සංඝටක කිහිපයක් එම ද්‍රව්‍ය අඩංගු නම් ඒක වෙන් කරගන්න තමයි භාගික ආසවණය පාවිච්චි වෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට මතක ඇති භාගික ආසවන කුළුණ නේද? අර බොර තෙල් වලින් අපි මොනවද වෙන් කරගන්නේ? පෙට්‍රල් වෙනම ඩීසල් වෙනම නේද? මේ විදිහට අර අන්තිමට අඩිය තාර විදිහට එකතු වෙනවා. ඊළඟට අන්න මේ විදිහට විවිධ පියවරයන් ඔස්සේ වෙන් කරගන්න එකට තමයි භාගික ආසවණය කියලා කියන්නේ. ඊළඟට දැන් මේක ආසුතු ජලය නිපදවන්න කොහොමද? මොකද්ද යොදාගන්නේ අපි? ඒකට යොදාගන්නේ මේ සරල ආසවණ කියන ක්‍රමය. මේ සරල ආසවණය කියන ක්‍රමය තමයි ලේසියෙන්ම අපි පාවිච්චි කරන්නේ ඒකට. ඊළඟට මේ උපාල ආසවණය ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ මොකද්ද? ශාක කොටස්. ශාක කොටස් වල අඩංගු වාෂ්පශීලී සංඝටක වෙන් කරගන්න තමයි. එතකොට ඒකට පිළිතුර වෙන්නේ අංක 3. හරිද? ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයක උදාගෙන උපකරණය අහනවා. ඒක විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය යොදාගන්නේ මේ උපකරණ වලින් මයික්‍රොෆෝනේදී. හරිද? විදුලි මෝටරේ, විදුලි දොඹකරේ, ශබ්ද විකාශන යන්ත්‍රය කියන හැම එකෙම මොකක්ද යොදාගන්නේ? ඒ කියන්නේ යොදාගෙන ඉන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයක් නෙමෙයි. එතන මූලධර්මය පාවිච්චි වෙන්නේ මොකද්ද? මයික්‍රොෆෝනේ කියන උපකරණය විතරයි. හරිද? හරි. ඊළඟට බලමු රුධිර සාම්පලයක් 7 වෙනි ප්‍රශ්නේ. රුධිර සාම්පලයක් අන්වීක්ෂක තුලින් නිරීක්ෂණය කිරීමේදී බහුලව දක්නට ලැබෙන දේහාණු වර්ගයක් මේ රූපේ දක්වනවලු. එම දේහාණු වර්ගය කුමක්ද කියලා අහනවා. හරිද? හරි. අපි බලමු. කුමක්ද අහනවා මේ රුධිරය. මෙන්න මේ වගේ
මෙන්න මේ වගේ හැඩයක් දැක්ක ගමන් ඔයාලට මතක් වෙන මොකද්ද? මෙන්න මේ වගේ මෙන්න මෙහෙම ආකාරයේ හැඩයක් මේක තියෙන්නේ. මේක පැත්තෙන් බැලුවහම මේ විදිහට වෙනවා. උඩින් බැලුවහම මේ වගේ වෙනවා. මේකට කියනවා දිව් අවතල මඩලාකාර ව්‍යුහයක් මේක. මේ කියපු ගමන් අපිට මොකක්ද මතක් වෙන්නේ? දිව් අවතල මඩලාකාර නැස්ටි රහිත. නැස්ටියක් අඩංගු නැහැ. දිව් අවතල මඩලාකාර නැස්ටි රහිත දේහාණු වර්ගයේ කුමක්ද? ඒක දිග්ගපු ගමන් අපිට මතක් වෙන්නේ මොකද්ද? රතු රුධිරාණු නේද? ඒ වගේම එතකොට මේක කණිකාමය සුදු රුධිරාණු, කණිකාමය නොවන සුදු රුධිරාණු වෙන්න බෑ නේද? අනිවාර්යෙන් මේක රතු රුධිරාණු තමයි වෙන්න ඕන. හරිද? එතකොට මේකට පිළිතුර අංක 3. ඒකත් මේ ටික නම් දීසි ප්‍රශ්න ටිකක් මෙතන තියෙනවා නේද? හරි. ඊළඟට අපි බලමු විලීන සංයෝගයේ විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් නිස්සාරණය කළ හැකි ලෝහය කුමක්ද කියලා අහනවා. විලීන සංයෝගයක් විද්‍යුත් විච්ඡේදනය කළ නිස්සාරණය කරන්න පුළුවන් ලෝහය. විලීන සංයෝගයක් විද්‍යුත් විච්ඡේදනය කරලා ගන්න පුළුවන් වෙන්නේ දැන් අපි බැලුවොත් මොකද්ද මෙතනදී අපිට පාදක වෙන මූලධර්මය කියලා ගත්තොත් මේ කොහොමද හොයාගන්නේ? මේක අපිට හොයාගන්න නම් අපි දැනගෙන තියෙන්න ඕන මොකද්ද? සක්‍රීයතා ශ්‍රේණිය. සක්‍රීයතා ශ්‍රේණිය දැන් අපි මෙහෙම ලිව්වොත් මුලින්ම තියෙනවා පොටෑසියම්, ඊළඟට සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, යකඩ, ටින්, ඊළඟට තියෙනවා ලෙඩ්, ඊළඟට තියෙනවා මෙතන හයිඩ්‍රජන් තියෙනවා, ඊළඟට මෙතන තියෙනවා කොපර්, ඊළඟට අසදිය, රිදී සහ ප්ලැටිනම්, යටම තියෙනවා රත්රන් නේද? හරි. මේ උඩ තියෙන සංයෝග ඒ කියන්නේ මේ පොටෑසියම් වල ඉඳලා මැග්නීසියම් වලට වගේ වෙනකම් මේ සංයෝග වෙන් කරගන්න අපි පාවිච්චි කරන්නේ විද්‍යුත් විච්ඡේදන මූලධර්මය. විද්‍යුත් විච්ඡේදනය කියන මූලධර්මය තමයි මෙතන පාවිච්චි කරන්නේ. ඊළඟට මෙන්න මේතන මේ නිකන් මැද හරිය වගේ තියෙන ඒවා මෙතන ඉඳලා කොපර් වලට වගේ වෙනකම් මේ ඇලුමිනියම් වල ඉඳලා කොපර් වලට වගේ වෙනකම් තියෙන මූලද්‍රව්‍ය වෙන් කරගන්න අපි පාවිච්චි වෙන්නේ ඔක්සිහරණ ක්‍රම. හරිද? මේ ටික වෙන් කරගන්න පාවිච්චි වෙන්නේ විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රමය. ඊළඟට ඇලුමිනියම් වල ඉඳලා කොපර් වලට වෙනකම් විතර තියෙන සංයෝග වලට අපි පාවිච්චි වෙන්නේ ඔක්සිහරණ ක්‍රම. හරිද? ඊළඟට මෙන්න මේ ටික මේ යටම තියෙන ටික. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය මොකද වෙන්නේ? අපි දන්නවා මේ පල්ලෙහාට යද්දි මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාශීලීත්වයට මොකද වෙන්නේ? පල්ලෙහාට යද්දි සක්‍රීයතා ශ්‍රේණිය. ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා නේද? අඩු වෙද්දී මේව වෙන් කරගන්න එන්න මොකද වෙන්නේ? එතකොට ලේසි වෙන්න ඕන නේද? එතකොට මේ පල්ලෙහාම තියෙන මූලද්‍රව්‍ය ටික වෙන් කරගන්න ලේසි ක්‍රමයක් තමයි එතකොට පාවිච්චි කරන්නේ මීට වඩා. ඒ කියන්නේ මොනවම හරි. ඒ භෞතික ක්‍රම පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ටික වෙන් කරගන්න. හරිද? මේ වගේ ඒවා ස්වභාවිකව පවතින මේ කියන්නේ යම් කිසි තැනක පවතිනවා නම් මේවා භෞතික ක්‍රම පාවිච්චි කරලා අපිට වෙන් කරගන්න පුළුවන්. හරියට නිකන් ඔය ගැරීම අර ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඒ වගේ විවිධ කියන්නේ ක්‍රම පාවිච්චි කරලා මෙතන එතකොට පිළිතුර ගන්න වශයෙන් ගන්න වෙන්නේ මොකද්ද අපිට? විලීන සංයෝගයේ විද්‍යුත් විච්ඡේදනය කරලා නිස්සාරණය කරන්න. ඒ කියන්නේ විද්‍යුත් විච්ඡේදනය කරලා ගන්න පුළුවන්. එතකොට මේ උඩ තියෙන 4 නේද? එතකොට උඩ තියෙන 4න් මෙතන තියෙන මොනවාද? මැග්නීසියම් තියෙනවා නේද? එතකොට පළවෙනි එක නේ. හරිද? හරි. දැන් යකඩ ගත්තොත් ෆෙරස් කොතනද තියෙන්නේ? මැද නේද? එතකොට මැද කියන්නේ ඔක්සිහරණ ක්‍රම වලින් තමයි ඒක වෙන් කරගන්න වෙන්නේ. එතකොට ඒක නෙමෙයි මැග්නීසියම්. එතකොට මෙතන තියෙනවා මෙතන ටින්, ඒ වගේම තියෙනවා මොකද්ද? රත්රන් තියෙනවා. ඒ කියන්නේ ටින් ගන්න බෑ එහෙම. ටින් ගන්න ඔක්සිහරණ ක්‍රම වලින් රත්රන් ගන්න මේ වෙනත් භෞතික ක්‍රමයක් පාවිච්චි කළා.
එතකොට උත්තරේ වෙන්නේ විද්‍යුත් විච්ඡේදනය මැග්නීසියම්. හරිද? හරිද? වේගයෙන් බලා ගන්න. දැන් විභාගය කරන ළමයි ඇති මෙතන නේද? හරිද? ටක් ගාලා අපි කරන්න ඕන ඒ කියන්නේ අදාළ තියරි කොටස නේද? එතකොට මම මුළු පාඩමක්ම මෙතන කියන්නේ නැහැ. අදාළ ටික විතරයි මම කියන්නේ. නැත්නම් අපි වීඩියෝ එක දිග්ගැස්සෙනවා නේද? ඒක නිසා. හරිද? මොකක් හරි ප්‍රශ්නයක් මේ ප්‍රශ්නවල ඕගොල්ලෝ එනවා නම් යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම අනිවාර්යෙන් රිප්ලයි කරන්න. හරිද? හරි ඊළඟට බලමු අංක 9 ඝනකාභ හැඩති වීදුරු කුට්ටියක මුහුණතක් මත පතනය වන X නම් මේක වර්ණ ආලෝක කිරණයක් රූපේ දැක්වෙනවලු. රූපේ වීදුරු කුට්ටියේ ප්‍රතිවිරුද්ධ මුහුණතින් නික්මන ආලෝක කිරණේ විය හැකි කුමක්ද කියලා අහනවා. මෙන්න මෙහෙම වීදුරු කුට්ටියක් තියෙනවලු. මේ වීදුරු කුට්ටියේ එක් මුහුණතක් අපි ගමු මේ යට මුහුණතෙන් ආලෝක කිරණයක් යනවලු. X කියලා ආලෝක කිරණයක් යනවලු. මේ ආලෝක කිරණයට මොකද වෙන්නේ අහනවා වර්තනය වෙලා මේ ප්‍රතිවිරුද්ධ මුහුණත මේ පැත්තෙන් එළියට යන්නේ කොහොමද කියලා අහනවා. මෙතන අකුරු ටිකක් තියලා තියෙන ABCD කියලා අපිට මේ තෝරගන්නයි තියෙන්නේ මොකක්ද කියලා. හරි. හරි අපි දන්නවා ආලෝක කිරණයක්. හරිද? දැන් මෙතන මාධ්‍යයන් කීයද? දැන් මේ එළිය නම් මේක වෙන් අනිවාර්යෙන් මේක එළිය වාතය වෙන්න බෑ. එතකොට මේක මොකද්ද? මේක වීදුරු. ඒ කියන්නේ මාධ්‍ය දෙකක් ඔස්සේ ආලෝක කිරණයක් ගමන් කරනවානේ. දැන් මෙතන මාධ්‍යයන් දෙකක් ඔස්සේ ආලෝක කිරණයක් ගමන් කරද්දී ආලෝක කිරණයට මොකද්ද වෙන්නේ? මෙහෙම යන්න තියෙන එක මෙහෙම මෙහාවෙද මේක? දැන් මෙහෙම ගිහලා මෙතනින් එළියට එයිද මේක? හැරෙන්නේ කිසි දෙයක් වෙන්නේ නැතුව කෙලින්ම මෙහෙම යනවා. කවදාවත් වෙන්න පුළුවන් වැඩක් නෙමෙයි නේද? එතකොට මේකේ තියෙන B උත්තර අපිට අයින් කරන්න පුළුවන්. B උත්තර නිකන් අර කෙලින්ම ගිහිල්ලා වගේනේ. ඒක වෙන්න බෑ එතකොට මෙතන නේ. එතකොට මේ උත්තරය අපිට අයින් කළා දාන්න ඒකනේ. අනිවාර්යෙන් ආලෝක කිරණයක් යම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කරනවා. කියන්නේ එක මාධ්‍යයක ඉඳලා තව මාධ්‍යයකට යනවා නම් මොකද වෙන්නේ? ආලෝක කිරණය නැමෙනවා නේද? නැමී ගමන් කරනවා. මේකට කියන අපි මොකද්ද? වර්තනය කියලා. යම් මාධ්‍ය ඒ කියන්නේ ආලෝක කිරණයක් යම් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී ආලෝකය නැමී ගමන් කිරීමට අපි කියනවා ආලෝක වර්තනය කියලා. හරිද? මේ ආලෝක වර්ධනය වෙන විදියවල් දෙකක් තියෙනව නේද? අපි කියනවා ගහන මාධ්‍ය සහ විරල මාධ්‍ය කියලා මාධ්‍යයන් දෙකක් අර්ථ දක්වලා තියෙනවා. මේ ගහන මාධ්‍යයක් තුලදී ආලෝකයේ ප්‍රවේගය සහ විරල මාධ්‍යයක් තුලදී ආලෝකයේ ප්‍රවේගය ගැන ඔයාලා මොකද දන්නේ? හරිද? ගහන මාධ්‍යයක් තුලදී ආලෝකයේ ප්‍රවේගය මොකද වෙන්නේ? ආලෝකයේ ප්‍රවේගය මම හිතන කියන්නේ v කියලා කියමුකෝ. ගහන මාධ්‍යයක් තුලදී ආලෝකයේ ප්‍රවේගය v නම් මේ v කියන්නේ ගහන මාධ්‍යයක් තුලදී ආලෝකයේ ප්‍රවේගය මොකද වෙන්නේ? අඩුයි. විරල මාධ්‍යයක් තුලදී ආලෝකයේ ප්‍රවේගය වැඩි. හරිද? හරි මේ හේතුව නිසා මේ ආලෝක කිරණය කොහොමද ගමන් කරන්නේ කියලා මම ඔයාලට දැනට මේ ප්‍රශ්නෙට අදාළව පොඩි ලේසි ක්‍රමයක් කියන්නම්. හරිද? මෙහෙමයි වෙන්නේ. දැන් ආලෝක කිරණය නැමී ගමන් කරනවා අපි කිව්වනේ. දැන් මෙතන වාතය කියන්නේ ආලෝක කිරණය. එතකොට වාතය කියන්නේ මේ විරල මාධ්‍යයක්ද ගහන මාධ්‍යයක්ද? මෙතන වාතය කියන්නේ ආලෝකයේ ප්‍රවේගය වැඩි මාධ්‍යයක්. එතකොට ආලෝකයේ ප්‍රවේගය වැඩි මාධ්‍යයට අපි කියනවා විරල මාධ්‍ය කියලා. එතකොට ගහන මාධ්‍යයක් කියන්නේ ආලෝකයේ ප්‍රවේගය අඩු මාධ්‍යයක්. එතකොට වීදුරු කියන්නේ ගහන මාධ්‍යයක්. හරිද? වීදුරු කියන්නේ ගහන මාධ්‍යයක්. හරිද? හරි. ආලෝක කිරණයක් දැන් මේ විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයක් තුලට ගමන් කරද්දී හරිද? ආලෝකයක් මේ ආලෝක කිරණය විරල මාධ්‍යයක් තුල සිට විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයක් තුලට ගමන් කරනකොට මොකද වෙන්නේ? අපි මේකට කියනවා මොකද? අභිලම්බය කියලා. දැන් මෙන්න මෙහෙම හරිනම් යන්න ඕන මේක මෙහෙම නේද? හරිද? මේ අපි කියන නැමී ගමන් කරනවා කියලා. දැන් ආලෝක කියන වාතයේ ඉඳලා වීදුරු වලට යද්දී ආලෝකය නැමිලා ගමන් කරනවා. හැබැයි මොන පැත්තටද නැමෙන්නේ කියලා අපි දැනගන්න බෑ. දැන් මේ යන්න තිබ්බේ මෙහෙම නේද? දැන් අපි දැනගන්න ඕන මේක නැවෙන්නේ මේ පැත්තටද නැත්තම් මේ පැත්තට. කියන්නේ ඇතුල් පැත්තටද නැත්තම් එළිය පැත්තටද කියලා නේද? මේක දැනගන්න අපිට ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ආලෝක කිරණයක් විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයක් දෙසට ගමන් කරනකොට අභිලම්බය දෙසටයි නැමෙන්නේ. හරිද? නිකන් මා ලේසියට කියන්නම්. මෙන්න මෙහෙම ක්‍රමයක්. විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට යද්දී ආලෝක කිරණය දෙසටයි නැමෙන්නේ. මම ලේසියට කියනවා මොකද්ද? v ඝාතේ. මොකද්ද? විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට යද්දී අභිලම්බය දෙසට. එතකොට මේක අනිත් පැත්ත නම් මොකද වෙන්නේ? ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යනවා නම් ඉවතට. නේද? එකක් මතක තියාගන්න
නේද? එකක් මතක තියාගත්තාම අපිට අනිත් එක නිකම්ම හදා ගන්න පුළුවන් නේ. හරි. ඒකනේ මොකද මෙතන වෙන්නේ? විරල මාධ්‍යයක විතර ගහන මාධ්‍යයක කියද්දි මොකද වෙන්නේ? ආලෝක කිරණය අභිලම්බයේ දෙසටයි නැමෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තට නෙමෙයි මේක. හරිද? හරි. දැන් ඔන්න බලන්න දැන් ඔන්න දැන් මම හදන අභිලම්බය ඔන්න දැන් ඉවතට. මොකද්ද වෙන්නේ දැන්? දැන් මෙන්න වීදුරු කුට්ටිය ඇතුලේදී මෙහෙම යනවා. දැන් වීදුරු කුට්ටිය ඉඳලා මොකද වෙන්නේ? ආපහු එළියට යන්නේ දැන්. දැන් මොකද වෙන්නේ? දැන් වීදුරු හොඳ ගහන මාධ්‍යයක ඉඳලා දැන් එළිය මොකද දැන් තියෙන්නේ? එළිය ආයි වාතයේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න දැන් මේක යනවා නම් මෙන්න මෙහෙම නේද යන්න ඕනේ දැන්. අපි ඉගෙන හරියට යනවා නම් නේද මෙහෙම යන්නේ මං කියන්නේ යනවා නම් මෙහෙම නේද යන්න ඕනේ. හැබැයි මෙහෙම නෙමෙයි යන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට. ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට යනවා නම් කොහෙටද යන්න ඕනේ මං කිව්වේ? ඉවතටයි යන්නේ. ඒ කියන්නේ ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී අභිලම්බයෙන් ඉවතටයි ගමන් කරන්නේ. අභිලම්බය මෙන්න යන දීච්ච පැත්ත මෙන්න කොහෙටද යන්නේ එතකොට මේක මේ අතටයි නෙවෙන්නේ. එතකොට මේක යන්න ඕන මෙන්න මෙහෙම. නේද? හරි. මේ වගේ උත්තරයක් අපිට ගන්න පුළුවන් කීයද? C නේද? අනිත් උත්තර ඔක්කොම නිකන් තියෙන්නේ මේ එහායින් යන්නේ. ඒ කියන්නේ ගොඩාක් මෙහෙම නැවෙන්න විදියකුත් නැහැ. මේ පැත්තට නැවෙන්න විදියක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ D උත්තරේ කොහෙත් මෙන්න විදියක් නැහැ. D උත්තරෙත් අපි කලින් වැරදි කිව්වා. ඒ කීයටවත් වෙන්න බෑ. නේද? ඒ කියන්නේ ගොඩාක් එහායින් ගිහිල්ලා තියෙන්නේ. එතකොට ගොඩාක්ම මෙහෙට නැවෙන්න විදියක් නැහැ. නේද? අභිලම්බ දෙසට නැවිච්ච එකක් ආයි මෙහි යන්න විදියක් නැහැ. අනිවාර්යෙන් C තමයි පිළිතුර. හරිද? හරි. ඊළඟට හරි. ඊළඟට ප්‍රශ්න අංක 10 සෛලයක නැස්ටි ප්‍රධාන කෘත්‍ය අපි දන්නවා සෛලයක නැස්ටි එක ප්‍රධාන කෘත්‍යය මොකද්ද? සෛලයේ ජීව ක්‍රියා පාලනය කිරීම නේද? එතකොට පිළිතුර අංක 3 නේද? මම මේ වගේ ඒවට ලොකු වෙලාවක් වැය කරන්නේ නැහැ. මේවත් දින් දන්න දේවල් නේද? හරි සෛල ජීව ක්‍රියා පාලනය කිරීම නේද? අනිත් ඒව අපිට දන්නවා එක එක මොකද්ද? විවිධ ඉන්ද්‍රියකා තමයි අනිත් ඒවා කරන්නේ. සන්ධාරණය පවත්වා ගන්න මොකද්ද? සන්ධාරණය එතකොට සෛලෙන් ද්‍රව්‍ය ඉවත් වීම පාලනය කරන්නේ මොකද්ද? ප්ලාස්මා පටලයෙන් නේද? ස්‍රාවී ද්‍රව්‍ය නිපදවන්න මොනවද අපි දන්නවා? ගෝල්ගි දේහ වලින් අන්න ඒ වගේ මේ ටික බලලා තියාගන්න. ඊළඟට අහනවා මොකද්ද? සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකය 11 ස්කන්ධ ක්‍රමාංකය 23යි. හරිද? අපි දන්නවා දැන් යම්කිසි පරමාණුවක දැන් මෙතන සංකීර්ණ තියෙන සෝඩියම් වල මේක ඉන්නේ කියන්නේ අපි පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය කියන මොකක්ද කියලා දන්නවනේ. යම්කිසි මූලද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකද්ද? පරමාණු ක්‍රමාංකය කියලා අපි කියන්නේ යම්කිසි මූලද්‍රව්‍යයේ අඩංගු ප්‍රෝටෝන ST අඩංගු ප්‍රෝටෝන ගණන නේද? මේක අඩංගු ප්‍රෝටෝන ගණන. හරිද? හරිද? ප්‍රෝටෝන ගණන. ඒක පරමාණු ක්‍රමාංකය කියන්නේ ST අඩංගු ප්‍රෝටෝන ගණන. ඊළඟට ස්කන්ධ ක්‍රමාංකය කියලා මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණන එකතුව නේද? P ධනය. එතකොට පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ P ධනය ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණන එකතුව. ඊළඟට මොකක්ද දැන් මෙතන අහන්නේ? පරමාණු ක්‍රමාංකය මෙයාගේ 11යි. අපි සාමාන්‍යයෙන් පරමාණු ක්‍රමාංකය කියන්නේ මෙයා මේ කියන්නේ අපි මෙතන සිම්බල් එකනේ සෝඩියම් වල එන්නේ කියන්නේ. අපි සාමාන්‍යයෙන් ලියනවා මෙතන යටින් මේක දෙකෙන් කොහේ පැත්තෙන්ද වම් පැත්තේ පල්ලෙහෙන් ලියන පරමාණු ක්‍රමාංකය උඩින් ලියන මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය නේද? මම මෙතන නිකන් 23යි. නේද? පරමාණු ස්කන්ධ ක්‍රමාංකය 23යි. හරිද? ඊළඟට අහනවා මොකද්ද? සෝඩියම් අයනේ කොච්චරක්ද කියලා අහනවා මේ ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන. හරි. දැන් සෝඩියම් පරමාණුවේ නම් ප්‍රෝටෝන ඔන්න දැන් මට කියන්න ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන ගණන කීයද? ප්‍රෝටෝන ගාන වෙනසක් නැහැ 11යි නේද? නියුට්‍රෝන ගාන කොහොමද එන්නේ? නියුට්‍රෝන ගාන එන්නේ කොහොමද? මේ ස්කන්ධ ක්‍රමාංකයෙන් ප්‍රෝටෝන ගාන අඩු කරාට පස්සේ මොකක්ද එන්නේ? මේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ P ධනෙන්නේ නේද? එතකොට මේ කියන්නේ මේක P නේ නේද? එතකොට P ධනෙන් වලින් P අඩු කරාට පස්සේ නියුට්‍රෝන ගාන එන්නේ. එතකොට නියුට්‍රෝන ගාන කීයද? 23 11 ගියාම මෙතන 12යි නේද? හරි. ප්‍රෝටෝන ගානට සමාන ප්‍රමාණයක් මොනවද තියෙන්නේ මෙතන? ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනවා නේද? අපි දන්නා ප්‍රෝටෝන ගානට සමාන ප්‍රමාණයක් තමයි ඉලෙක්ට්‍රෝනක් තියෙන මේ යම්කිසි පරමාණුවක. දැන් එතකොට මේ තියෙන්නේ මොකේද? මේ තියෙන්නේ සෝඩියම් පරමාණුවක. හරිද?
ඊළඟට අපෙන් අහන්නේ මොකද්ද? සෝඩියම් පරමාණුවකනේ මේ තියෙන්නේ. ඊළඟට මොකේද මේ අපෙන් අහන්නේ? අපෙන් අහන්නේ සෝඩියම් ධන අයනේ. මෙන්න මේ සෝඩියම් ප්ලස් අයනේ කොච්චරක්ද ප්‍රෝටෝන නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන. දැන් සෝඩියම් ධන අයනයක් වෙන්න නම් අපි දන්නවා සෝඩියම් වල අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද ලියන්නේ? මෙතන 11යිනේ. 11 කොහොමද ලියන්නේ අපි? 2යි 8යි 1යි විදිහට නේද ලියන්නේ? හරි. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් ඒ කියන්නේ සෝඩියම් වල අපි කොහොමද මේක අඳින්නේ? මේ මෑන්ද තියෙන මෙතන. මේ යතුලම ශක්ති මට්ටමේ 2යි ඊළඟට 8යි නේද? මෙන්න මෙහෙම අඳිනවනේ. 8යි එළියම ශක්ති මට්ටමේ කීයද? 1 ඉලෙක්ට්‍රෝනයයි දෙන්නේ. එතකොට මේක මේ සෝඩියම් අයනයනේ. දැන් මේක සෝඩියම් ප්ලස් වෙද්දි මොකද වෙන්නේ? සෝඩියම් ප්ලස් වෙද්දි මේ එළියේ තියෙන ඉලෙක්ට්‍රෝනය අයින් වෙනවා නේද? එළිය ඉලෙක්ට්‍රෝනය අයින් වෙනවා. එතකොට මෙතනට ධනාරෝපණයක් වෙනවා නේද? ඒ ධනාරෝපණය එන්නේ කොහොමද? මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ගියාට පස්සේ 11ක් නේ තියෙන්නේ. දැන් මෙතන ප්‍රෝටෝන ගාන වෙනස් වෙනවද? නැහැ. නියුට්‍රෝන ගාන වෙනස් වෙනවද? නැහැ. වෙනස් වෙන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ගාන විතරයි. ඒ කියන්නේ එකක් නේ ගලවලා යන්නේ. 11ක් තියෙච්ච තැන එකක් ගලවලා ගියාම කීයද? 10යි. නේද? එතකොට next year ධනාරෝපණයක් වෙනවා. ඇයි මෙතනින් එකක් ගලවලා යනවනේ නේද? අපි දන්නවා ඉලෙක්ට්‍රෝන එක ඍණ ආරෝපිතයි නේද? දැන් මේ ඍණ ආරෝපිතයි ධන ආරෝපිතයි බැලන්ස් වෙලානේ තියෙන්නේ මෙතන. අපි දන්නවා නියුට්‍රෝන නම් උදාසීනයි. ඒ කියන්නේ ඒකේ ආරෝපණය බිඳුවයි. මේගොල්ලන්ගේ ධන 11යි. එතකොට මෙයාගේ ඍණ 11යි. නේද? ධන 11යි ඍණ 11යි ඔන්න බිඳුව වෙලා තියෙනවා මෙයාගේ. හැබැයි මොකද වෙන්නේ ඊළඟට? මෙතන ප්ලස් එකක් එන්නේ මොකද? මෙතන ධන 11යි. මෙතන දෙකක් ගලවලා ගියාට පස්සේ 10යි 11න් 10ක් ගියාම ධන එකක් විතර ඉතුරු වෙනවා. නේද? හරි. දැන් මේක තේරුණාද? හරි. එතකොට ඒකට උත්තරේ කීයද? 11යි 12යි 10යි කියන උත්තරේ ඉන්නේ අංක 1නේ. අංක 1. හරි ඊළඟට අහන ප්‍රකාශනශීලීදී සෑදෙන වායුමය ඵලයේ විද්‍යාගාරී හඳුනාගත හැකි වන්නේ. මේකට අපි පරීක්ෂණයක් තියෙනවා. මොකද්ද කරන්නේ? විද්‍යාගාරයේදී අපි විවිධ වායු වර්ග හඳුනා ගන්න ක්‍රම තියෙනවා නේද? හරි. එතකොට මොනවද මේක පාවිච්චි කරන්නේ? දැල්ලක් සහිත කීරක් දැමූ විට පොප් හඬක් නැගිනවලු. දැල්ලක් සහිත කීරක් දැමූ විට පොප් හඬක් නගින්නේ මොන වායුවද? හයිඩ්‍රජන් වායුව නේද? ඒක තියෙන හයිඩ්‍රජන් වායුව. හැබැයි ප්‍රභා සංශ්ලේෂණයේ අතුළු පාරයක් විදිහට පිට වෙන වායුව මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයේ අතුළු පාරයක් විදිහට අපි දන්නවා පිට වෙන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයේ සමීකරණය මොකද්ද? අපි දන්නවා 6ක් CO2 ගෑස් ධන ඊළඟට 6ක් ග්ලූකෝස් නේද? C6H12O6යි එකතු වෙලා මොනවද ඊට පස්සේ දෙන්නේ? හිරු එළිය සහ හරිත අප්‍රද ඇති විට ප්‍රභා සංශ්ලේෂණයේ මේ ප්‍රභා සංශ්ලේෂණය මට වැරදුනා. ප්‍රභා සංශ්ලේෂණය නෙමෙයි මේ ලියුවේ. මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය නෙමෙයි. මෙතන කාබන් ඩයොක්සයිඩ් නෙමෙයි මොනවාද? ජලය නේද? 6ක් ජලය එකතු වෙලා මොනවද හැදෙන්නේ? හිරු එළිය සහ හරිත අප්‍රද ඇති විට මොකද්ද වෙන්නේ? අතුරු බලයේ විදිහට මොකද්ද හැදෙන්නේ? මෙතන කාබන් ඩයොක්සයිඩ් සහ මේ ජලය එකතු වෙලා හිරු එළිය සහ හරිත අප්‍රද ඇති විට මේ ග්ලූකෝස් හදනකම තව මොකද්ද හැදෙන්නේ? තව හැදෙන්නේ අතුරු බලයේ විදිහට හැදෙනා මොකද්ද? ඔක්සිජන් නේද? ඔක්සිජන්. එතකොට අපි මෙතන පරීක්ෂණයට ලක් වෙන්නේ මොකද්ද? ඔක්සිජන් නේ. එතකොට අපි බලන්න ඕන ඔක්සිජන් අඳුන ගන්න මොකද්ද කරන්නේ අපි විද්‍යාගාරයේදී? ඔක්සිජන් අඳුන ගන්න නම් මොකද්ද කරන්න ඕන? අවර්ණ හුණු තියර කිරි බැහැ ගන්නවන්නේ කවුද? ඒ කාබන් ඩයොක්සයිඩ් නේද? දැල්ලක් දැමුව විට දැල්ල නිවි යනවා. දැල්ලක් දැමුව විට දැල්ල නිවි යන්නේ එහෙම වායුවක් ගැන හරහා අපි නේද? හතරවෙනි එක බලන්න පොඩ්ඩක්. පුලිඟු කීරක් දීප්තිමත්ව දැල් වෙන්නේ අනිවාර්යයෙන් මොකකින්ද? ඔක්සිජන් තියෙන අවස්ථාවකදී නේද? අපි දන්නවා අපි මෙන්න මෙහෙම පරීක්ෂණයක් කරනවා නේද? මේව යල බීකරයක් අරගෙන ඊට පස්සේ මෙතනට අපි වතුර පුරවලා මෙතනට නේද? ඊට පස්සේ මෙතන දානවා මොකද්ද? උණීලයක් නේද? මේ නීලයක් ඇතුළට අපි දානවා මොකද්ද? මෙන්න මෙහෙම උණීලයක් දාලා එතනට දානවා මොනවද? හයිඩ්‍රිල්ලා නේද? හයිඩ්‍රිල්ලා ශාකය
දානවා මෙතනට නේද? එතකොට හයිඩ්‍රිල්ලා ශාකය දාලා මොකද කරන්නේ අපි මේක එළියෙන් තියනවා නේද? මේ ජලය. ඊට පස්සේ එළියෙන් තියනවා. මේක එළියෙන් තියලා විතරක් මදි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනට දාලා ඊට පස්සේ මෙතන එළියෙන් තියන්න ඕන. මොකද? මෙතනින් තියලා මෙතන ඊට පස්සේ අපි හයි කරන්න ඕන මෙතනට මොකද්ද? පරීක්ෂණ නලයක්. මෙහෙම දානවා. නේද? මේක දාන්න ඕන. පිටවන වායුව හොයාගන්න. එතකොට මේක ප්‍රවාහ සංශ්ලේෂණය කරනවා එළියට තිබ්බහම නේද? අපි දන්නවා. ඊට පස්සේ මෙතනින් අපි දානවා පරීක්ෂණ නලය. ওই පරීක්ෂණ නලය දාන්නට පස්සේ දැන් මෙතන අවුව ඉරේ එළිය වැටුණාට පස්සේ මොකද වෙන්නේ? මේක ප්‍රවාහ සංශ්ලේෂණය කරනවා. ඊට පස්සේ මෙතනින් වායුවක් යනවා. මේ වායුව මොකද්ද? අනිවාර්යයෙන්. මෙන්න මෙතනින් අපිට පුළුවන් වායුවක් එක්රැස් වෙලා තියෙනවා දැක ගන්න. එතකොට මේ වායුව අනිවාර්යයෙන් මොකද්ද? O2 වායුව නේද? ඊට පස්සේ මේ නලිය අපිට අරගෙන පුළුවන් මොලිකු කීරක් ඇතුළත කරන් පස්සේ දැල් වෙනවා නම් ඒ වායුව අනිවාර්යෙන් මොකද්ද? ඔක්සිජන් වායුව නේද? එතකොට ඒකට පිළිතුර මොකද්ද? ඒකට පිළිතුර වෙන්නේ අංක 4 මොලිකු කීර දීප්තිමත්ව දැල්වීමෙන්. හරිද? yes. එහෙනම් අපි බලමු දැන් 13 වෙනි ප්‍රශ්නේ. හරි පහළ දැක්වෙන ශක්ති පරිවර්තන කිහිපයක් ඒ අතරින් නිවැරදි ශක්ති පරිවර්තනය තෝරන්න කියනවා. හරිද? හරි. දැන් අපි බලමු ඩයිනමෝ විදි මොකද වෙන්නේ? ඩයිනමෝ විදි චාලක ශක්තිය විභව ශක්තිය වෙනවා. වැරදීනේ. ඩයිනමෝ විදි නම් මොකද්ද වෙන්නේ? චාලක ශක්තිය විභව ශක්තියක් නෙවෙන්නේ නේද? චාලක ශක්තිය මොන ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ? ඩයිනමෝ වෙන් කරන්නේ චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන එක නේද? හරි විදුලි මෝටරේදී මොකද වෙන්නේ? විද්‍යුත් ශක්තිය මොකද කරන්නේ? චාලක ශක්තිය බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ කරකවන වෙන්නේ කරන්නේ. එතකොට ඒ උත්තරේ නම් හරි වගේ නේද? හරි බලමු වියලි කෝෂය මොකද්ද වෙන්නේ? විද්‍යුත් ශක්තිය රසායන ශක්තිය නෙමෙයි. රසායනික ශක්තිය තමයි විද්‍යුත් ශක්තිය බවටපත් කරන්නේ. දෙකම ආරු වෙන්න ඕනේ නේද? ඒකට එකත් වැරදි. සූර්ය කෝෂයේදී සූර්ය ශක්තිය විභව ශක්තිය නෙමෙයි කරන්නේ මොකද්ද? සූර්ය ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනකොට ඒක උත්තරේ 2. හරි. ඊළඟට තියෙනවා 14 වෙනි ප්‍රශ්නේ බලන්න. මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවයේ දක්වන ප්‍රස්ථාරික නිරූපණයක් දක්වන්න ලැබෙනවා නේද? හරි. අපි බලමු විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාවය කියන්නේ යම්කිසි මූලද්‍රව්‍ය දෙකක්. මේ කියන්නේ යම්කිසි මූලද්‍රව්‍ය දෙකක් සහසංයුජව බැඳුනයින් පස්සේ ඒ හැදෙන තියෙනවා අපි කියමු අණුවක් හැදෙනවා කියලා. ඒ අණුව එක එක දැන් අපි ගලමු මුලින්ම අපි කියමු මෙහෙම මේ ජල අණුව මම අඳින්නේ හරිද? මේ දිනේ ජල අණුව ඔන්න මේ ජල අණුව කියමුකෝ මම දැන්දේ මේ ජල අණුව ගත්තට පස්සේ මේ ජල අණුවේ ජල අණුව මොනවද හදන්නේ? සහසංයුජ බන්ධනයක් නේ හදන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර සහසංයුජ බන්ධනයක් හදලා තමයි ජල අණුව හැදෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම අණුවක් හැදුනට පස්සේ මොකද වෙන්නේ? මේ එක මේ දෙන්නගේ විද්‍යුත් ඍණතාවයන් වෙනස්නේ. මේ විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණුව විද්‍යුත් ඵලතාවය අඩු පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන එහා දෙසට ඇදලා ගන්නවා. හරිද? මේ ඔක්සිජන් වල විද්‍යුත් ඵලතාවය වැඩි. එතකොට ඔක්සිජන් වලින් මොකද කරන්නේ? හයිඩ්‍රජන් වල තියෙන එක ඉලෙක්ට්‍රෝන එහාගේ පැත්තට ඇදලා ගන්නවා. හරිද? ඉතින් ඔන්න ඕකට තමයි විද්‍යුත් ඵලතාවය කියලා කියන්නේ. හරිද? ඔන්න ඔය ඇදලා ගැනීමේ ප්‍රමාණය අනුව අපි මේක ප්‍රස්ථාරගත කරෝතින් අපිට එනවා මෙන්න මෙහෙම හැඩයක්. ඒ කියන්නේ ආවර්තාවක විදින මූලද්‍රව්‍ය. ඒ කියන්නේ විද්‍යුත් ඝනතාවය මේ පැත්තට මම එහෙම ඇඳු මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳුති. මේ පැත්තට ගන්නවම විද්‍යුත් ඝනතාවය මේ පැත්තට විද්‍යුත් ඝනතාවය සහ මෙන්න මේ පැත්තට මොකද්ද ගන්නෙ මම? මේ පැත්තට ගන්නවා පරමාණු ක්‍රමාංකය. හරිද? මේ පැත්තට විද්‍යුත් ඝනතාවය අරගෙන මේ පැත්තෙන් පරමාණු ක්‍රමාංකය අරගෙන මම අදිනවා ප්‍රස්ථාරය. හරිද? මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳලා පස්සේ මෙන්න මේ විදිහේ හැඩයක් අපිට දකින්න පුළුවන්. හරිද? ඕම වෙලා ඔන්න ඔහොම වෙන එක. ඔය හැඩේ දිගටම යනවා. හරිද? මෙතන එතකොට අඩුම විද්‍යුත් ඝනතාවයක් තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. හරිද? ඔහොම දිගට දැන් ඔන්න මෙතන 2
3 4 5 6 7 විදිහට ඔන්න ඔහම තියෙනවා. හරිද? 3 4 5 6 සහ 7 විදිහට. හරිද? ආපහු ඔන්න එකෙන් දැන් පටන් ගන්න. දැන් මොකද්ද මේ 8 වෙනි කාණ්ඩෙට වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා නේද? හරි විද්‍යුත්නතාවයක් කියලා එකක් මේ 8 වෙනි කාණ්ඩෙට කියන්නේ නැහැ අපි. ඇයි ඒ? අපි දන්නවා 8 වෙනි කාණ්ඩේ නැත්තම් උච්ච වායු මොනවාද උච්ච වායු? හීලියම්, මේ නියෝන්, ආගන් වගේ උච්ච වායු නේද? 8 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය මොකක් කරනවද? ඒගොල්ලෝ බන්ධන හදන්නේ නැහැ. නේද? ඒගොල්ලෝ බන්ධන හදන්නේ නැහැ. ඉතින් මේ බන්ධන හදන කට්ටිය විතරක් නේ විද්‍යුත්නතාවයක් කියන එකක් අපිට අර්ථ දක්වන්න පුළුවන් නේ. ඒ කියන්නේ යම් කිසි කියන්නේ පරමාණු දෙකක් අතර බන්ධනයක් හැදුනහම ඒ අනිත් පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ඇදලා ගන්න පුළුවන් හැකියාවනේ කියන්නේ. දැන් මේගොල්ලෝ හදන්නේ නැත්නම් අපිට මෙහෙම එකක් කියන්න බෑනේ. නේ? මේගොල්ලෝ මේ බන්ධන හදන්නේ නැත්නම් මේගොල්ලන්ට විද්‍යුත්නතාවයක් කියන්න බෑ. ඒකින්ද 8 වෙනි කාණ්ඩය අපි අයින් කරනවා. 8 වෙනි කාණ්ඩය අයින් කරාට පස්සේ උඩරිම එකක් ඉන්නේ 7 වෙනි කාණ්ඩයට. හරි. දැන් අපි බලමු ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ කියලා තියෙන්නේ? මෙන්න මේ කොටසක් ඇඳලා තියෙනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙන්න මෙහෙම අඩු වෙලා ඔන්න ඔහම වැඩි වෙලා තියෙනවානේ. ඉතින් ඔන්න ඔහම තත්ත්වයකදී මෙන්න මෙහෙම එකක් රවුන්ඩ් කරලා තියෙනවානේ. ඕක රවුන්ඩ් කළා මොකද කියන්නේ? සලකුණු කර ඇති ස්ථානයේ තිබිය හැකි මූලද්‍රව්‍ය මොනවද කියලා අහනවා. අද මේ වගේ හැඩයක් ඉන්නේ අපි හිතන්නේ කොතනද? අපේ ඇඳ ප්‍රස්ථාරයේ කොතනද වගේද මේ වගේ හැඩයක් ගන්න පුළුවන් මෙන්න මෙතන නේද? හරිද? එතකොට මෙතන අනිවාර්යෙන් මොන කාණ්ඩි මූලද්‍රව්‍යයක්ද තියෙනවා? පළවෙනි කාණ්ඩ එකක් නේද? එතකොට පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් අඩංගුවක් හොයාගත්තා නම් හරි නේද උත්තරේ? පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මොනවද තියෙන්නේ? සෝඩියම් සහ මැග්නීසියම් කියනවා. සෝඩියම් හරි මැග්නීසියම් නම් වැරදිනේ. මැග්නීසියම් දෙවෙනි කාණ්ඩේ. ෆ්ලෝරින් සහ ක්ලෝරින් වැරදි. 7 වෙනි කාණ්ඩෙනේ. හීලියම් නියෝන් වෙන්නම බෑනේ. එතකොට අනිවාර්යෙන් උත්තරේ සෝඩියම් සහ පොටෑසියම්. සෝඩියම් පොටෑසියම් තියෙන්නේ පළවෙනි කාණ්ඩේ නේද? එතකොට ඒ උත්තරේ හරි නේද? එතකොට අංක 3. හරි. ඊළඟට බලන්න 15 වෙනි ප්‍රශ්නේ. හරි 15 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? හරි පහත ප්‍රකාශ කරන්නේ සාවද්ද ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. හරි සාවද්ද ප්‍රකාශය කියන්නේ වැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහන්නේ. හරිද? කත් ප්‍රශ්නේ සූර්යයා සිට පෘථිවිය තාපය සංක්‍රමණය වන්නේ විකිරණය මගිනි. සූර්යාගේ සිට පෘථිවියට තාපය සංක්‍රමණය වෙන්නේ විකිරණය මගිනි. ඒක හරිනේ. හරිද? අපි දන්නවා තාපය සංක්‍රමණය වෙන ක්‍රම. ඒ කියන්නේ තාපය ගමන් කරන ආකාරනේ ඔය කියන්නේ. අපි දන්නවා ක්‍රම කීයක් තියෙනවද තාපය ගමන් කරන? ක්‍රම 3 නේද? මොනවාද? සන්නයනය, ඊළඟට සංවහනය, ඊළඟට විකිරණය. ඔය ක්‍රම 3ට තමයි තාපය ගමන් කරන්නේ. හරිද? හරි. ඊළඟට තියෙනවා රික්තයක් හරහා කිසිදු ක්‍රමයකට තාපය සංක්‍රමණය වෙන්නේ නැහැලු. ඔය රික්තයක් හරහා කිසිදු ක්‍රමයකට තාපය සංක්‍රමණය වෙන්නේ නැත්නම් පළවෙනි එක වර්ධින්නේ නැහැ. ඒක අපි දන්න පළවෙනි එක හරි කියලා නේද? මොකද්ද? සූර්යයා තියෙනවා මෙහෙම නේද? එතකොට පෘථුවිය මෙතන තියෙනවා නම් සූර්යයාගෙන් පෘථුවියට තාපය ගමන් කරන්නේ විකිරණය වගේනේ. එතකොට දැන් පෘථුවි වායු ගෝලය මෙතනින් ඉවරයි කියමුකෝ අපි. නේද? ඔන්න මේ හරියෙන් විතර පෘථුවි වායු ගෝලය ඉවරයි. මේක පෘථුවියනේ නේද? ඔක පෘථුවිය නම් මේ හරියෙන් ඉවර නම් මේ එළිය තියෙන මොනවද? එළිය මොකුත් නැහැනේ. මේ එළිය තියෙන රික්තයක් නේ. නේද? මේ රික්තයක් ඔස්සේනේ ආලෝකය එන්නේ. මේ ආලෝක කිරණ එන්නේ. මේ ආලෝකය කියන්නේ මේ ආලෝක කිරණ ගමන් කරනවා නේ. එතකොට විකිරණය හරහා නේද එන්නේ මේවා. නේද? මේ ආලෝකයේ මේ කියන්නේ විකිරණය හරහා මේ තාපය ගමන් කරන්නේ නේද? එතකොට පළවෙනි එක හරි කියන්නේ දෙවෙනි එක අනිවාර්යෙන් වැරදි. නේද? තාපය සංක්‍රමණය නොවේ නෙමෙයි තාපය සංක්‍රමණය වෙනවා. කළු පැහැති පෘෂ්ඨ ඉතා හොඳ තාපාවශෝෂක පෘෂ්ඨ. හරිනේ. දිලිසෙන පෘෂ්ඨ තාපය පරාවර්තනය කරනවා. හරිනේ. එතකොට පිළිතුර 2 නේ. හරි. ඊළඟට අපි බලමු ප්‍රශ්නාංක 16. හරි ප්‍රශ්නාංක 16 මොකද තියෙන්නේ? හර්ට් පේශි සහ කංකාල පේශි අතර සමාන ලක්ෂණයක් සහ සමාන ලක්ෂණයක්. හර්ට් පේශි සහ කංකාල පේශි මොන වගේද? අපි දන්නවා හර්ට් පේශි හරස් විලේඛන දරනවනේ.
අපි දන්නවා මොනවද අපි මුලින්ම බලමුකෝ මේ පේශි වර්ග අපි කීයක් දන්නවද පේශි වර්ග අපි 3ක් දන්නවනේ නේද මොනවද 3 පළවෙනි එක දන්නවා මොනවද සීනිදු පේශි ඊළඟට කංකාල පේශි ගැන දන්නවා කංකාල පේශි ගැන දන්නවා එනිත් එක අන්තිම එක මොකද්ද හර්ට් පේශි ගැන දන්නවා ඔය පේශි වර්ග 3නේ දන්නේ හරි සීනිදු පේශි මොනවා වගේද අපි කියනවා තර්ක රූපී හැඩතී කියන්නේ මැද හරිය මහතයි දෙපැත්ත ඊනේ නේද මැද තියෙනවා මොකද්ද මැද නෙස්ටියක් තියෙනවා එතකොට කංකාල පේශි සහ හර්ට් පේශි අපි දන්නවා හර්ට් පේශි සහ මේ අපි අපෙන් අහන්නේ සීනිදු පේශි ගැන නෙමෙයි කංකාල පේශි සහ හර්ට් පේශි ගැන අහන්නේ හරි අපි දන්නවා සමාන සහ අසමාන ලක්ෂණයක් හරිද බලන්න උත්තරේ දෙක දිහා පොඩ්ඩක් හරස් විලේඛන තිබීම හරස් විලේඛන තිබින එක පොදු වෙන්නේ මොන පේශි වර්ග දෙකටද සීනිදු පේශි වල මොකද්ද සීනිදු පේශි වල හරස් විලේඛ නැහැ කංකාල පේශි වල හරස් විලේඛ තියෙනවා නේද හර්ට් පේශි වල හරස් විලේඛ තියෙනවා ඊළඟට නැස්ටි සහිත වීම කියන එක අපි ගලමු මේ අපි දන්න හොඳටම දන්න එකක් දින මෙතන සෛල ශාකනය වීම කියන එක නේද මේක ශාකනය වෙලා තියෙනවද සීනිදු පේශි ශාකනය වෙන්නේ නැහැනේ කංකාල පේශි මොකද වෙන්නේ කංකාල පේශි ශාකනය වෙන්නේ නැහැ හර්ට් පේශි විතරයි අපි දන්නවා ශාකනය වෙලා තියෙන්නේ නේද අපිට එතනින් උත්තරේ එනවා නේද මෙන්න මේ දෙක හරස් විලේඛනය සහ ශාකනය වීම කියන එක ගත්තාම නේද එතකොට හරස් විලේඛ තියෙනවා සමාන ලක්ෂණයක් අසමාන ලක්ෂණය මොකද්ද සෛල ශාකනය වෙලා තියෙන එක නේද ඒ කියන්නේ හර්ට් පේශි වල විතරයි අපි දන්නවා මේ පේශි වර්ග තුනෙන්ම ශාකනය වෙච්ච සෛල දක්න ලැබෙන්නේ හර්ට් පේශි වල පිළිතුරු අංක 2 නේ හරි ඊළඟට තියෙන අංක 17 ඔක්සිජන් වායු නිපදවීමට අදාළ රසායනික ප්‍රතික්‍රියාවක් පහත දැක්වේ හරිද හරි එම ප්‍රතික්‍රියාව කුමන වර්ගයකට ඇත්තේ දානවා ඒ කියන්නේ එක සංයෝගයක් තියෙනවා මෙන්න මෙහෙම H2O2 කියන්නේ කවුද H2O2 කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නේද මේක වියෝජනය වෙලා හැදෙනවා මොකද්ද ජලය සහ ඔක්සිජන් වායුව නේද ජලය සහ ඔක්සිජන් වායුව එක සංයෝගයක් යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවකට ලක් වෙලා ඒ සංයෝගය සංයෝග වර්ග කිහිපයකට වෙනස් වෙනවා නම් මේ වගේ රසායනික විපර්යාසයකට අපි කියන මොන වගේ නමක්ද මෙන්න මේ වගේ ඒ කියන්නේ එක සංයෝගයක් තියෙනවා ඒ සංයෝගය යම් කිසි ප්‍රතික්‍රියාවකට ලක් වෙලා සංයෝග වර්ග මේ ඵල කිහිපයක් ලබා දෙනවානේ එතකොට ඒ වගේ ඒවට අපි කියනවා මොකද්ද ඒ කියන්නේ මොන වගේ විපර්යාසයකට දෙක ලක් වෙන්නේ ඒවට අපි කියනවා රසායනික වියෝජන කියලා හරිද මේක නම් ඉතින් උත්තරේ කෙලින්ම ගන්න බල රසායනික වියෝජන කියන අංක 2නේ හරිද දැන් අපි බලමු රසායනික සංයෝජනය කියන්නේ මොකද්ද රසායනික සංයෝජනය කියන්නේ ආය ප්‍රතික්‍රියක දෙකක් එකතු වෙලා දෙකක් හෝ කීපයක් එකතු වෙලා මොකද්ද වෙන්නේ එක ඵලයක් හදනවා නේද අපි හිතමු A සහ B එකතු වෙලා C කියලා එකක් හදනවා නේද එහෙම එකක් ආවොත් මොකද්ද ඒවා රසායනික සංයෝජන ප්‍රතික්‍රියා හරිද ඔය එකක් ආවොත් ඒක රසායනික සංයෝජන එකකින් කීපයක් ඇතුළත වියෝජන දෙකක් එකතු වෙලා එකක් හැදුනොත් දෙකක් එකතු වෙලා එකක් තුනක් එකතු වෙලා දෙකක් එහෙම කීපයක් නේද ඒව ගන්නත් පුළුවන් හරිද
හරිද? හරි. එතකොට ඒකට උත්තරේ අංක 2නේ. හරි. හරි. ඊළඟට දෙන 18 වෙනි ප්‍රශ්නේ ජෛව ගෝලීය සංවිධාන මට්ටම් තුනක් කණු පිළිවෙලින් ගලපා ඇතලු. අපි දන්නවා ජෛවලෝකීය සංවිධාන මට්ටම් පටන් ගන්න කාගෙන්ද? අපි දන්නවා ඒකයිකයා නේද? ඒකයිකයා. ඒකයිකයා ඊට පස්සේ කවුද ඉන්නේ? ඊට පස්සේ ඉන්නවා ගහණය. ඊළඟට ප්‍රජාවක් එකතු වෙලා හැදෙනවා කවුද? පරිසර පද්ධතියක්. පරිසර පද්ධතිය වගේ ගොඩක් එකතු වෙලා හැදෙනවා කවුද? මොකද්ද? ජෛව ගෝලය. ඕක තමයි ජෛව ගෝලයේ ප්‍රධාන සංවිධාන මට්ටම් නේද? මේකෙන් තුනක් ගලපලා තියෙන කාරණයක් නේ. එතකොට ඒකයි ගියා ප්‍රජාව පරිසර පද්ධතිය. එතකොට ගහණය කියන කීකේ නෑ. වැරදි. එතකොට ඊළඟට තියෙනවා ගහණය ප්‍රජාව පරිසර පද්ධතිය. එන්න මේ මැද්දෙන් කියලා තියෙන්නේ නේ. නිකන් හරි වගේ බලමු. ඊළඟට තියෙනවා ගහණය පරිසර පද්ධතිය ජෛව ගෝලීය ප්‍රජාව නෑ. වැරදි. ඒකයිකයා ගහණය ඊට පස්සේ පරිසර පද්ධතිය ප්‍රජාව නෑ. එතකොට අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ අංක 2නේ. හරි. ඊළඟට තියෙන අංක 19 ජලයේ සිට වාතයට ගමන් ගන්නා ධ්වනි තරංගයක. ජලයේ සිට වාතයට ගමන් ගන්නා ධ්වනි තරංගයක. ජනතරංගයක් සැලකූ විට සංඛ්‍යාතයේ ප්‍රවේගය සහ තරංග ආයාමයේ වෙනස් වන ආකාරය නිවැරදිව ප්‍රකාශනය වෙන වර්ණය මොකක්ද අහනවා. හරි. ජලයේ ඉඳලා වාතයට ගමන් ගන්නවා ධ්වනි තරංගයක් සැලකුවොත් අපි මේකේ මේ යම්කිසි තරංගයක ධ්වනි තරංගයක ප්‍රවේගය හොයන සමීකරණය මොකක්ද? අපි දන්නවා v සමානයි f ලැම්ඩා කියන සමීකරණය නේ. හරි. v කියන්නේ මොකද්ද? v කියන්නේ ප්‍රවේගය. මොන ප්‍රවේගයේද? තරංගය අර ගමන් ගන්න ප්‍රවේගයම මාධ්‍යයේදීනේ. ඊළඟට මොකද්ද මෙතන f කියන්නේ? f කියන්නේ සංඛ්‍යාතය. ඊළඟට ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. අපි දන්නවා ජලයේ ඉඳලා වාතයට ගමන් කරද්දී මාධ්‍යයන් දෙකක්නේ. මං කිව්වා මොකද්ද වෙන්නේ? මාධ්‍යයන් දෙකක්. අපි දන්නවා දැන් ධ්වනි තරංගයක් වුණත් අපි දන්නවා ආලෝකය නම් මොකද වෙන්නේ? යම්කිසි මාධ්‍යයක තව මාධ්‍යයකට යද්දී අපි කියනවා මොකද්ද වෙනස් වෙන්නේ? ප්‍රවේගය වෙනස් වෙනවා නේද? අනිවාර්යෙන් ප්‍රවේගය වෙනස් වෙයි කියන එක උත්තරේ එන්න ඕන නේද? එතකොට මේ මැද වෙනස් නොවේ කියන තුන්වෙනි උත්තරය අපිට අයින් කර දෙයි. හරි. තරංග ආයාමයට මොකද වෙනව ඇත්තේ? ඊළඟට බලන්නකො මෙන්න මේ සංඛ්‍යාතය කියන එක. මේ සංඛ්‍යාතය කියන එක වෙනස් වේද? එක්ක වැඩි වෙනවද? එක්ක අඩු වෙනවද? මොකද වෙන්නේ? ජලයේ ඉඳලා වාතයට ගමන් ගන්න තරංගයක් සැලකුවොත් ඒකේ සංඛ්‍යාතයට මොකද වෙන්නේ? ඒ සංඛ්‍යාතය මම කියනවා වෙනස් වෙන්නේ නැහැ කියලා. කොහොමද එහෙම තමයි වෙන්නේ? හරිද? සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැත්තේ මොකද්ද? වෙනස් වෙන්න නැති හේතුව මොකද්ද? සංඛ්‍යාතය වෙනස් නොවෙන්නේ යම්කිසි ධ්වනි තරංගයක් නේ දැන් මෙතන යන්නේ. නේද? හරි. ධ්වනි තරංගයක් ගමන් කරද්දී ඒ කියන්නේ දැන් ධ්වනි තරංගයේ නිපදවන යම්කිසි මොකක් හරි උපකරණයක් තියෙන්න බෑ නේද? අපි කියමු රේඩියෝ එකක් කියලා. නේද? අපි දැන් රේඩියෝ එක වෙනස් වෙන්නේ නැහැ නේද මෙතන? නේද? දැන් මේක ධ්වනි තරංගයේ වාතයේ ඉඳලා ජලයේ ඉඳලා වාතයෙන් ගමන් කරන්නේ. දැන් නිකන් හිතන්නකෝ මේ මම කියන්නේ වතුරේ ඉඳන් මේ වැඩේ කරන්නේ. මම ධ්වනි ප්‍රභවය වෙනස් කරන්නේ නැහැ නේද මෙතන? ධ්වනි ප්‍රභවය මත තමයි මේකේ සංඛ්‍යාතය රඳා පවතින්නේ. ඒ අනිවාර්යෙන් එතකොට සංඛ්‍යාතය කියන එක වෙනස් නොවේ නේද? වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඊළඟට ප්‍රවේගය ගැන මොකද කියන්නේ? ප්‍රවේගය වෙනස් වෙනවා. ප්‍රවේගය වෙනස් වෙනවා කියන්නේ අනිවාර්යෙන් සංඛ්‍යාතය
මේ තරංග ආයාමයක් වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැති එකම දේ මොකද්ද? සංඛ්‍යාතය විතරයි. එතකොට ඒකට උත්තරය අංක 4නේ. හරි. ඊළඟට තියෙනවා සජීවී සෛල පමණක් හා අජීවී සෛල පමණක් අඩංගු ශාක පටක. කිය කුමක්ද කියලා අහනවා. අපි දන්නවා ශාක පටක ප්‍රධාන වශයෙන් කොටස් කීයද? අපි ශාක පටක බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකටනේ. මොනවාද කොටස් දෙක? ශාක පටක බෙදෙනවා අපි මොනවාද? ස්ථීර පටක සහ විභාජක පටක විදිහට. ස්ථිර පටක සහ විභාජක පටක විදිහට කොටස් දෙකකට බෙදනවා. නේද? හරි. මේ ස්ථිර පටක කියන එකයි විභාජක පටක කියන එකයි වෙනස මොකද්ද? මේ ස්ථිර පටක විභාජනය වෙන්නේ නැහැ. විභාජක පටක විභාජනය වෙනවා. හරිද? ස්ථිර පටකයක් කියලා ඉතින් ස්ථිර පටක අපි බෙදනවා ප්‍රධාන ආපහු කොටස් කීයකටද? ස්ථිර පටක බෙදනවා ආපහු ප්‍රධාන කොටස් ආපහු දෙකකට. සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථීර පටක විදිහට. හරිද? මේ සරල ස්ථීර පටක වලට උදාහරණ මොනවාද? සංකීර්ණ ස්ථීර පටක වලට උදාහරණ මොනවාද? සරල ස්ථීර පටක වලට උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් මොනවාද? මෘදුස්තර පටකය. මෘදුස්තර අපි දන්නවා ස්ථූල කෝණාස්තර. ඊළඟට තියෙනවා දුඩස්තර නේද? මෘදුස්තර, ස්ථූල කෝණාස්තර සහ දුඩස්තර. අපි දන්නවා සංකීර්ණ ස්ථිර පටක වලට අපිට ගෙනෙන්නේ මොනවාද? ශෛලම පටකය සහ ප්ලෝයම පටකය නේද? හරි. විභාජක පටක ගත්තොත් අග්‍රස්ත විභාජකය, අන්තරස්ත විභාජකය, මොකද අග්‍රස්ත අන්තරස්ත ඊළඟට තියෙනවා මොකද? පාර්ශවික නේද? දැන් ගහක් ගත්තොත් ඉතින් මොකද? අග්‍රස්තය කියන්නේ උඩම ටික නේද? අන්තරස්තය කියන්නේ මේ යට ටික, පාර්ශවිකය කියන්නේ මේ දෙපැත්ත නේද? විභාජක පටක. දැන් විභාජක පටක ගත්තොත් මේ ඔක්කොම අනිවාර්යයෙන් මොනවාද? සජීවී පටකනේ. ඒ විභාජනය වෙන පටකනේ. හරිද? දැන් මේ ස්ථිර පටක ගත්තොත් සරල ස්ථිර පටක ගත්තොත් මෘදුස්තර සහ ස්ථූල කෝණාස්තර කියන්නේ මොනවද? සජීවී පටකයට තමයි ගන්න. දුඩස්තර පටකය සජීවී පටකයක් නෙමෙයි. එතනින් උත්තරේ ගන්න පුළුවන්. එතකොට මෘදුස්තර පටකය සහ දුඩස්තර පටකනේ සජීවී සෛල විතරක් තියෙනවා මෘදුස්තර පටකේ. දුඩස්තර පටකයේ තියෙන්නේ අජීවී සෛල විතරයි. දැන් ශෛලම පටකය සහ ප්ලෝයම පටකය ගත්තොත් මොකද කියන්න පුළුවන්? ශෛලම පටකයේත් අපි දන්නවා ශෛලම පටකයට අඩංගු වුණාද වාහිනී, වාහකාභ සහ මොනවාද? ශෛලම තන්තු සහ ශෛලම මෘදුස්තරනේ. දැන් මෙතන ශෛලම මෘදුස්තර ගත්තොත් ඒවනම් සජීවීනේ. අනිත් තුනම අජීවී. ප්ලෝයම් පටක ගත්තොත් ඒක අනිත් පැත්ත. ප්ලෝයම් පටකේ මොනවද තියෙන්නේ? පෙනේර නල තියෙනවා, සහචර සෛල තියෙනවා, ප්ලෝයම මෘදුස්තර තියෙනවා, ප්ලෝයම තන්තු තියෙනවා. ඒ කියන අනිත් තුනම සජීවී, ප්ලෝයම තන්තු අජීවී. හරිද? ඒක වැඩිපුර කිව්වේ. හරිද? මම ඉක්මනට තමයි කියලා දෙන්නේ. හරිද? ඒ කියන්නේ ගොඩාක් තියරි ගැන අපිට අවධානය යොමු කරන්න බෑ. ආදාළ තියරි කොටස විතරයි මම සාකච්ඡා කරන්නේ. හරිද? ඊළඟට බලන්නකෝ. කුඩා බීකර දෙකකට සමාන ප්‍රමාණය පොටෑසියම් පෙරිසයනයිඩ් සහ පිනොප්තලින් ද්‍රාවණ එකතු කර මැග්නීසියම් සහ ෆෙරස් තහඩු දෙකක් රූපයාකාරක සන්නායක සම්බන්ධතාවයක් සහිතව ඔන්නොහොම ඒකාජිලි මාධ්‍ය දීලා තිනවලු. පැය කිහිපයකට පස්සේ ඒකාජිලි මාධ්‍ය නිරීක්ෂණය කළ හැකි වර්ණ විපර්යාසය මොකක්ද කියලා අහනවා. දැන් මේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් නම් තියෙනවා. හරිද? මම ඒකට මේක කොහොමද වෙන්නේ කියලා දෙන්නම්. හරිද? මේකේ මොකද වෙලා තියෙන්නේ මුලින්ම? මෙන්න මෙහෙම
බීකර් දෙකක් තියෙනවා A සහ B කියලා නේද? ඔන්න ඔක A මේක B කියමු. ඊළඟට මේකේ තියෙනවා මැග්නීසියම් කැල්ලක් මෙතන තියෙනවා යකඩ එකක් නේ යකඩ කැල්ලක් මේකේ මේක යකඩ නේද? මේ දෙක සන්නායක කම්බියකින් සම්බන්ධ කරලා තියෙනවා. හරිද? මොකක්ද අහනවා මේකේ දකින්න පුළුවන් වර්ණ විපර්යාසය. අපි දන්නවා සාමාන්‍යයෙන් ෆිනොප්තලින් OH මාධ්‍යයකදී මොන පාටද? ෆිනොප්තලින් OH ඇති විට අපි දන්නවා ෆිනොප්තලින් වලට කියන්නේ ෆිනොප්තලින් භාෂ්මික මාධ්‍යයදී කියන OH- තියෙනවා කියන්නේ මොකද්ද? භාෂ්මික මාධ්‍යයක් නේ. භාෂ්මික මාධ්‍යයකදී මොන පාටද? භාෂ්මික මාධ්‍යයකදී රෝස පැහැය ගන්නවා නේද? භාෂ්මික මාධ්‍යයකදී රෝස පැහැය. ඊළඟට අපි දන්නවා පොටෑසියම් පෙරිසයනයිඩ්. පොටෑසියම් පෙරිසයනයිඩ් මේක potassium ferricyanide Fe2+ මාධ්‍ය තියෙනවා නම් මොන පාටද වෙන්නේ? ඒ කියන්නේ potassium ferricyanide කියන සංයෝගය ඒ මාධ්‍යයේ Fe2+. හරිද? ferrous අයන තියෙනවා නම් මොන පාටද? ferrous අයන තියෙනවා නම් ඒක සාමාන්‍යයෙන් නිල් පාට වෙනවා. හරිද? හරි අපි දැන් බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. අපි දන්නවා දැන් මෙතන තියෙන්නේ මැග්නීසියම් සහ ferrous නේ. නේද? අනිවාර්යෙන් මෙතන වෙන්නේ විද්‍යුත් විච්ඡේදනය වගේ වැඩක් වෙනව නේද මෙතන? හරිද? මොකද්ද මෙතන වෙන්නේ? අපි දන්නවා සක්‍රියතා ශ්‍රේණියේ මැග්නීසියම් උඩින් තියෙන්නේ යකඩද උඩින් තියෙන්නේ. මැග්නීසියම් නේද උඩින් තියෙන්නේ. එතකොට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි මොකේද? සක්‍රියතාවය වැඩි මැග්නීසියම් වල. එතකොට අපි දන්නවා සක්‍රියතාවයේ වැඩි ලෝහය මොකද්ද වෙන්නේ? සක්‍රියතාවයේ වැඩි නම් එම ලෝහය මොකද්ද වෙන්නේ? ඔක්සිකරණය වෙන්නේ නේද? ඔක්සිකරණය වෙනවා නම් ඒක මොකද වෙන්නේ? මැග්නීසියම් දැන් මම මෙහෙම ලිව්වොත් ඔක්සිකරණය වෙනකොට මැග්නීසියම් ඔක්සිකරණය වෙන්නේ. මැග්නීසියම් ඔක්සිකරණය වෙනවා කියන්නේ මොකද්ද? එතන මැග්නීසියම් Mg2+ බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා නේද? හරිද? එතකොට මැග්නීසියම් දැන් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන තියෙනවා නේද? ඔන්න ඔක ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ සන්නායක කම්බිය දිගේ මේ පැත්තට යනවා. හරිද? එතකොට මේ ෆෙරස් පැත්තට මේක තියෙන ඉලෙක්ට්‍රෝන ටික යනවා නේද? හරි. එතකොට මේ මෙතනට මොකක් වෙනවද? හරිද? අපි දන්නවා මේ පැත්තෙන් ඔක්සිකරණයක් වෙනවා නම් අනිත් පැත්තෙන් ඔක්සිහරණයක් වෙන්න බෑ නේද? එතකොට ඔක්සිහරණයක් වෙනවා නම් Fe මෙතන 3+ නේද? ඉලෙක්ට්‍රෝනයක් අරගෙන Fe2+ බවට පත් වෙනවා නේද? මෙතන තියෙන Fe3+ මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන එනවනේ. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන එනවා. එතකොට මේතර තියෙන Fe3+ මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන අරගෙන Fe2+ වෙනවා නේද? Fe2+ වෙන අපි දන්නවා මර පොටෑසියම් පෙරිසයනයිඩ් Fe2+ ඇති විට නිල් පාට වෙනවා නේද? එතකොට මේ පැත්ත නිල් පාට වෙන්න ඕන නේද? අපි දන්නවා මේ පැත්ත නිල් පාට වෙනවා. මේ පැත්ත මොකද්ද වෙන්න ඕන? එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන හැදෙනවා. මෙතන හරිනම් වෙන්න ඕන රෝස පැහැය. හරිද? මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා
මේකේ උත්තරවල වැරද්දක් තියෙනවා. හරිද? මෙතනට හරි උත්තරයක් නැහැ. අර වෙන සිද්ධිය විතරක් මතක තියාගන්න. හරිද? මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අයින් කරන්න වෙනවා අපිට. හරිද? මම වෙන සිද්ධිය තමයි ඔයගොල්ලන්ට කිව්වේ. හරිද? අපි ඉස්සරහදී ප්‍රශ්නවලදී මේක විද්‍යුත් විච්ඡේදනය ගැන වැඩිපුර කතා කරමු. අපිට ප්‍රශ්න හම්බෙන විදිහට අදාළ තියරිය අපි කතා කරගෙන යමු. හරිද? හරි. ඊළඟට ඍජු සන්නායක දණ්ඩක ප්‍රතිරෝධය වෙනස් වීම සම්බන්ධයෙන් ප්‍රකාශ හතරක් දැක්වෙනවලු. මොකක්ද කියන්නේ? දිග වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවද? ඔව්, දිග වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවානේ. උෂ්ණත්වය වැඩි කරන විට ප්‍රතිරෝධය අඩු වේ. උෂ්ණත්වය වැඩි කරනකොට ප්‍රතිරෝධයට මොකද වෙන්නේ? උෂ්ණත්වය ප්‍රතිරෝධය අතර සම්බන්ධයක් අපි කියන්නේ නැහැ නේද? නේද? හරි. එතකොට සාධන ලද ද්‍රව්‍යයේ ස්වභාවය අනුව ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඔව්, සාධන ලද ද්‍රව්‍ය අනුව අපි දන්නවා යකඩ කම්බියක් සහ තඹ කම්බියක් ගත්තොත් මේ දෙකේ ප්‍රතිරෝධාගයන් වෙනස් නේද? දැන් අපි ගමු මේ දෙකම නැතුව නික්‍රෝම් කම්බියක් ගත්තා කියමු. මේ දෙකම වගේ නෙමෙයි ඒක. ඒ කියන්නේ සන්නායකතාවය කියන අපි දන්නවා ප්‍රතිරෝධීතාවය කියන එක ද්‍රව්‍ය මත රඳා පවතිනවා නේද? හරි. එතකොට පිළිතුර වෙන්නේ A හා C නේද? හරි. දැන් අපි ඕම් නියමයේ ගැන කියද්දි කොහොමද කියන්නේ? එනේ උෂ්ණත්වයේ වැනි භෞතික සාධක නියත විට කියලානේ පටන් ගන්නෙ. නේද? එතකොට උෂ්ණත්වයේ වැනි භෞතික සාධක නියත විට මොකක් කියලාද කියන්නේ? නේද? අපි දන්නවා ඕම් නියමයේ කියන්නේ මොකද්ද? උෂ්ණත්වයේ වැනි භෞතික සාධක නියත විට සන්නායකයක් තුලින් ගලන ධාරාව එහි විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. නේද? එතන අපි මොකද්ද කියන්නේ? උෂ්ණත්වය නියත විට කියලා කියනවා නේද? උෂ්ණත්වයේ නියත විට කියලා කියනවා නේද? ඒතකොට උෂ්ණත්වයේ කෙරෙහි බලපෑමක් මෙතන ප්‍රතිරෝධයට නැහැ නේ. දැන් අපි දන්නවා මේකනේ. මෙතන අපි දන්නවා ඊට පස්සේ මොකද්ද? මෙතන V සමානයි IR කියන සමීකරණය එන්නේ කොහොමද? නේද? මේ V බෙදීම I කියන එක නියතයක් නේ. නේද? එතකොට V බෙදීම I කියන එක නියතයක් නම් මෙන්න මේ නියතය අපි කියනවා නියතය අපි ගන්නවා R කියලා. ඒ කියන්නේ නියතේ ප්‍රතිරෝධය කියලා කියනවා. නේද? ඕනෝ විදිහට තමයි මේ සමීකරණය එන්නේ. V සමාන IR කියන සමීකරණය එන්නේ ඔහොම තමයි. නේද? මේ නියතේ මේ කියන්නේ එක කියලා ගත්තොත් මේකට අපිට පුළුවන් නේද නියතයක් දාලා ගන්න මේ විදිහට කොහොම හරි එනවනේ මේක. V සමාන IR කියන සමීකරණය නේද? එතකොට මේක ප්‍රතිරෝධය කියන එක R කියන එක උෂ්ණත්වයේ මත රඳා පවතින්නේ නැහැ. හරිද? එතකොට උත්තරේ AC. ඊළඟට අහනවා 23 යම් ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාවය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. හරි. ද්‍රාව්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? අපි බලමුකෝ ප්‍රකාශය ටික මොනවද කියලා නේද? වායුවක ජල ද්‍රාව්‍යතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑමක් නොමැත කියලා කියනවා. නිවැරදි ප්‍රකාශනය හා උෂ්ණත්වයේ බලපෑමක් අනිවාර්යෙන් ද්‍රාව්‍යතාවයට කියන එක තියෙනවානේ. අපි දන්නවා උෂ්ණත්වයේ බලපෑමක් තියෙනවා. ඝන ද්‍රව්‍යයක ජල ද්‍රාව්‍යතාවය කෙරෙහි උෂ්ණත්වය සහ පීඩනය බලනපායි. ඝන ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාවය කෙරෙහි පීඩනය නම් බලපාන්නේ නැහැ. ඒකට උෂ්ණත්වය බලපානවානේ. ඒකට ඒකත් වැරදි. ජලයේ ග්‍රෑම් 100ක දියවන උපරිම ද්‍රාව්‍ය ස්කන්ධයේම උෂ්ණත්වයේදී ජල ද්‍රාව්‍යතාවයට සමාන වේ. හරි නේද? මේක හරි. උෂ්ණත්වය අඩු වන විට ජලයේ ග්‍රෑම් 100ක දිය කළ හැකි උපරිම ද්‍රාව්‍ය ප්‍රමාණය වැඩි වෙනවලු. නෑනේ අපි දන්නවානේ උෂ්ණත්වය වැඩි කරනකොට ද්‍රාව්‍යතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නේද? එතකොට උෂ්ණත්වය අඩු වෙනකොට ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි විට ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. එතකොට පිළිතුර අංක 3. හරිද? 24 බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙලා තියෙනවලු. මෙන්න මෙහෙම මේ පැත්තෙන් F2 බලයක් තියෙනවා, මේ පැත්තෙන් F1 බලයක් තියෙනවා. හරිද? මොකද්ද කියන්නේ? ඒ වස්තුව නිශ්චලව පැවතිය හැකිය.
ඔවුනේ ඒ වස්තුව නිශ්චල පවතින නම් මොකද්ද වෙන්න ඕන? ඒ වස්තුව නිශ්චලව තියෙන නම් F1 සමාන F2 වුණා නම් මොකද වෙන්නේ? වස්තුව නිශ්චලනේ. මේ පැත්තෙන් අදින බලය මේ පැත්තෙන් අදින බලය සමාන වුණොත් ඒ වස්තුව නිශ්චලව තියෙවි. නේද? හරි. ඊළඟට අපි දැන් කියලා තියෙනවා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙයි කියලා. මේ බල දෙක සමාන නම් ඒ කියන්නේ අපි දන්නවා නිව්ටන්ගේ නියමයට නේද? මොකද්ද? අපි දන්නවා නිව්ටන්ගේ කීවෙනි නියමයේද? අපි දන්නවා මොකද්ද? නිව්ටන්ගේ පළවෙනි නියමය නේද? නිව්ටන්ගේ පළවෙනි නියමය මොකද්ද කියන්නේ? බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයෙන්ම පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. නේද? ඒ කියන්නේ යම්කිසි අසන්තුලිත බලයක්. ඒ කියන්නේ අසමතුලිත බලයක්. දැන් මොකද්ද මේ සමතුලිත බල මෙතන තියෙන්නේ? මේක F1 F2 සමානයි. මේ පැත්ත නිව්ටන් 5කින් ඇද්දලා මේ පැත්ත නිව්ටන් 5කින් අදිනවා. ඒ කියන්නේ සම්ප්‍රයුක්තය බලුවොත් මෙතන කීයද? බිඳුවක්. නේද? ඒ කියන්නේ බාහිර අසන්තුලිත බලයක් නෑ මෙතන. නේද? අසන්තුලිත බලයක් නෑ. ඒ කියන්නේ එක්ක මේක නිශ්චලතාවයේ තියෙනවා එක්ක ඒකාකාර ප්‍රවේගයෙන් මේක යනවනම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. එතකොට මේ උත්තරේ හරි නේද? වස්තුවක් ත්වරණය වෙනවා. මේ වස්තුව ත්වරණය වෙනවා. මේ වස්තුව ත්වරණය වෙන විදිහක් නැහැ. ත්වරණය වෙනවා නම් මොකක්ද ඕන? බාහිර සන්තුලිත බලයක් ඕනනේ. එතකොට C උත්තරේ වැරදි. A හා B. උත්තරේ 1. හරි. අංක 25. ආහාර දාමයක කිසියම් පෝෂී මට්ටමක ඊළඟ පෝෂී මට්ටමක සිට ඊළඟ නේද? ඇති පෝෂී මට්ටමට සම්ප්‍රේෂණය වන්නේ පෙර පෝෂී මට්ටමේ ඇති ශක්තියෙන් 10%කි. ආයක අපි දන්නවනේ. ආහාර දාමයක් ගත්තොතින් ඒකේ එක පුරුකක ඉඳලා අනිත් පුරුකට ශක්තිය කරා යාම සිද්ධ වෙනකොට දැන් මෙතන නම් තියෙනවා තනකොළ ඊට පස්සේ ගවයා ඊළඟට තියෙනවා කොටිය. හරි. ඔන්න ඔහොම තියෙනවා නේද? දැන් මේ පුරුකේ ඉඳලා මේ පුරුකට යද්දි අපි දන්නවා ශක්තිය ගමන් කරන්නේ 100ට කීයක්ද? 110යි. නේද? 100ට 90ක්ම මොකද වෙන්නේ? 190ක්ම වෙන්නේ ශක්තිය හානි වෙන එක. නේද? දැන් මෙතනින් එතන ගවයාගෙන් පස්සේ මෙයාගෙන් යන්නේ 110යි. ඒ කියන්නේ කොටියට යන්නේ 110යි. තව 90ක් මොකද වෙන්නේ? 90ක්ම හානි වෙනවා නේද? දැන් මේක මොකද්ද කියන්නේ? හරි මෙම ආහාර දාමේ තනකොළවල ගබඩා වූ ශක්තිය 2500යි ජූල්. තනකොළවල 2500යි ජූල් ශක්තියක් තියෙනවලු. අපෙන් අහනවා කොටියා තුල ගබඩා වූ ශක්තිය කීයක්ද කියලා අහනවා. දැන් අපි දන්නවා දැන් 2500 2590ක්ම හානි වෙනවා. 2500 ජූල් වලින් 110ක් තමයි ගවයට යන්නේ. අපි බලමු ගවයට කොච්චරක් යනවද කියලා. ගවයාට අපි බලමු ගවයා තුල ගබඩා වන ශක්තිය. ගවයා තුල ගබඩා වන ශක්තිය කියන්නේ 2500යි ජූල් වලින් කීයද? 110ක් නේද? 110 කියන්නේ කීයද? මෙතන බින්දු ටික කපලා දැම්මම කීයද? 250යි ජූල්. නේද? මේ කාගේද? ගවයා තුල. මේ ගවයා තුලනේ. එතකොට ගවයාගෙනුත් කීයද යන්නේ කොටියට? 110යි. මේ 250 යනොත් කීයද? එතකොට කොටිය තුල අපිට ගන්න පුළුවන්. කොටිය තුල නම් එතකොට කීයද? මේ 250 යනොත් 100 කීයද? මේක 250 යනොත් 110යි. එතකොට මේ බින්දු ටික කපලා දැම්මම ජූල් 25යි. නේද? එතකොට කොටිය තුල ගබඩා වෙන ශක්තිය ජූල් 25යි. නේද? හරි. එතකොට පිළිතුරංග 3නේ. ඊළඟට අංක 26. තාපදායක ප්‍රතික්‍රියාවක් සිදුවන්නේ කුමන අවස්ථාවකදීද අහනවා. අපි දන්නවා අපි ප්‍රතික්‍රියා අපිට බෙදන්න පුළුවන් තාප අවශෝෂක සහ තාපදායක විදිහටනේ. හරිද? ඉතින් ඔන්න ඔහොම බෙදද්දී තාපදායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා අපිට බෙදද්දී අපි මොකද්ද සලකන්නේ? අපි දන්නවා තාපදායක ප්‍රතික්‍රියාවක් සහ තාපයක අපි මේ කියන්නේ අපි
රසායනික සමීකරණයක් ලියද්දි මේ පැත්තේ මොනවද ලියන්නේ? වම් පැත්තේ ලියන ප්‍රතික්‍රියක නේද? දකුණු පැත්තේ ලියන මොනවද? ඵලනේ. හරිද? යම්කිසි ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල ශක්තිය සහ ඵලවල ශක්තිය ගැන සලකලා අපිට පුළුවන් ප්‍රතික්‍රියා බෙදන්න පුළුවන් කොටස් දෙකකට නේද? මොනවාද? තාපදායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා. තාපදායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා. හරිද? තාපදායක ප්‍රතික්‍රියාවක් ගත්තොත් ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ඵලවල ශක්තිය වලට මොකද වෙන්නේ? තාපදායක ප්‍රතික්‍රියාවකදී මොකද වෙන්නේ? තාපදායක ප්‍රතික්‍රියාවකදී පරිසරයට තාපය හානි කරනවා. හානි කරනවා කියලා කියන්නේ මොකද්ද? දැන් අපි ගත්තොත් ප්‍රතික්‍රියක සහ ඔන්නෝම ශක්තිය සහ ඔන්නෝම ගත්තොත් තාපදායක ප්‍රතික්‍රියාවකට ශක්ති මට්ටම් සටහනක් ඇඳුති. මෙන්න මෙහෙම ශක්ති මට්ටම් සටහනක් අඳිනවා. මම මෙහෙම ශක්තිය මෙතනට දාලා තාපදායක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක වල ශක්තිය මෙන්න මෙච්චරක් වගේ තිබ්බොත් ඒ කියන්නේ මේ හරිය වගේ තිබ්බොත් කියලා හිතන ප්‍රතික්‍රියක වල ශක්තිය. හරිද? දැන් මොකද තාපදායක ප්‍රතික්‍රියාවකදී වෙන්නේ? තාපේ හානි වෙන එක නෙවෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඵලවල ශක්තිය මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක ශක්තියට වඩා ඵලවල ශක්තිය අඩුයි. එතකොට මොකද වෙන්නේ? තාපය හානි වෙලා නේද? තාපය හානි වෙනවා. හරිද? තාපදායකකදී නම් තාපය හානි වෙලා. ඒ කියන්නේ ප්‍රතික්‍රියකට වඩා ඵලවල ශක්තිය අඩු වෙනවා. තාප අවශෝෂකකදී මොකද වෙන්නේ? ශක්ති මට්ටම් සටහනක් යනවාදී මෙහෙම. එතකොට ප්‍රතික්‍රියක වල ශක්තිය මෙතන තිබ්බොත් මොකද වෙන්නේ? මෙන්න මෙතන ප්‍රතික්‍රියක වල ශක්තිය තිබ්බොත් අනිවාර්යෙන් මොකද වෙන්නේ? ඒක ඵලවල ශක්තිය අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒක මොකද කරන්නේ? බාහිර පරිසරයෙන් ශක්තිය මේ තාපය මොකද්ද වෙන්නේ? තාපය අවශෝෂණය කරගන්නවා. නේද? තාපය අවශෝෂණය කියන්නේ ප්‍රතික්‍රියක තාපය අවශෝෂණය කරගෙන ඵල හදනවා. එතකොට ඵලවල ශක්තිය ප්‍රතික්‍රියක ශක්තියට වඩා වැඩි. නේද? හරි. ඕක මම සරලව දැන් කිව්වේ. දැන් අපි බලමු මොකද්ද? අපෙන් අහන්නේ තාපදායක ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? නේද? දැන් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙද්දි මොකද වෙන්නේ? ඒක තාපදායක එකක්ද තාප අවශෝෂක එකක්ද? අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ තාප අවශෝෂක නේද? කියන්නේ හිරු එළිය නේද? උරා ගන්නවනේ එතන. හුණුගල් පිලිස්සීමේදී මොකද වෙන්නේ? හුණුගල් පිලිස්සීමේදී හරිද? හුණුගල් පිලිස්සීමත් එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. නේද? හරි. එතකොට එහෙම බැලුවොතින් මේකේ උත්තරේ විදිහට ගන්න වෙන්නේ අපිට ශ්වසනය නේද? කොණ්ඩිස් රත් කරද්දිත් අපි මොකද කරන්නේ? එළියෙන් තාපය දෙන්න ඕන. නේද? රත් කරනවා කියන්නේ අපි තාපය දෙනවා කියන එක. ඒ කියන්නේ තාපය අවශෝෂණය කරලා එයා ඵල හදන්න. නේද? අනිවාර්යෙන් එතකොට උත්තරය අංක 2. හරිද? හරි. ඊළඟට බලන්න අංක 27 වස්තුවක් මත නිව්ටන් 5ක සහ 10ක බල දෙකක් ඒක රේඛීයව ක්‍රියා කරයි. නිව්ටන් 5ක සහ නිව්ටන් 10ක බල දෙකක් ඒක රේඛීයව ක්‍රියා කරනවලු. හරිද? බල දෙකක් ඒක රේඛීයව ක්‍රියා කරයි. මේ බල දෙකේ සංප්‍රයුක්තය විය හැක්කේ කවරාගයක් කියලා අහන්න. හරි. යම්කිසි වස්තුවක් උනදීනවා. ඒ වස්තුව මත ඒක රේඛීයව බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මෙහෙම දැන් මෙහෙම ඇන්දොතින් මොකද මෙන්න බල දෙක මෙහෙම ඇන්දොතින් සමාන්තර බල දෙකක් නේද? ඒක රේඛීය වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? දැන් මේ බලයේ ක්‍රියා කරන ලක්ෂ්‍යයට මොකද්ද කියන්නේ අපි? නේද? මේ බලයේ ක්‍රියා කරන ලක්ෂ්‍ය ඔස්සේම අනිත් බලයත් ක්‍රියාත්මක වෙන්න ඕන නේද? හරිද? එතකොට තමයි මේක ඒක රේඛීය වෙනවා කියලා කියන්නේ. නේද? හරි. දැන් ඒක රේඛීය වෙනවා නම් මෙහෙම වෙන්න බෑ. හරිද? එක්ක මේ විදිහට වෙන්න ඕන. නැත්තම් කොහොමද වෙන්න ඕන? එක්ක අපිට අඳින්න පුළුවන් ওই විදිහට. ඒ කියන්නේ බල දෙක දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා. නැත්තම් බල දෙක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එක්ක දෙපැත්තට ක්‍රියාත්මක වෙන්න ඕන. එක්ක එකම පැත්තට ක්‍රියාත්මක වෙන්න ඕනනේ.
නිව්ටන් 5යි නිව්ටන් 10යි. එක්කෝ එකම පැත්තට එක්කෝ දෙපැත්තට. අපි දන්නවා බල දෙකක් දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා නම් අපි වැඩි බලයෙන් අඩු බලය අඩු කරනවා. එතකොට තමයි සම්ප්‍රයුක්ත වෙන්නේ. 10න් 5ක් ගියාම නිව්ටන් 5යි. එතකොට මේ නිව්ටන් 5 මොන පැත්තටද? මේ පැත්තටයි එන්නේ. නේද? හරිද? එතකොට එක සම්ප්‍රයුක්තයක් අපිට එනවා මෙහෙම. නේද? විරුද්ධ දිශාවන්ට ක්‍රියාත්මක වුණොත් නිව්ටන් 5ක සම්ප්‍රයුක්තයක් එනවා. එකම දිශාවට ක්‍රියාත්මක වුණොත් එකම දිශාවට ක්‍රියාත්මක වෙන බල නම් අපි මොකද කරන්නේ? අපි එකතු කරනවානේ 10යි 5යි. එතන 15යි නිව්ටන් මේ පැත්තට කියලා ගත්තා. නේද? එතකොට උත්තරේ 5යි 15යි නේ. 5යි 15යි. ඔව් උත්තරේ අංක 1. හරි ඊළඟට කියනවා ආමාශික යුෂී අඩංගු හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ රෙනින් මගින් සිදු කරන කාර්යයන් නිවැරදිව දක්වා ඇති පිළිතුර අහන්න. හරිද? හරි. අපි දන්නවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් මොකද්ද කරන්නේ? ආමාශික යුෂී අඩංගු හයිඩ්‍රොක්ලෝරික් මගින් මොකද්ද කරන්නේ? නේද? අපි දන්නවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් කරන්නේ ආමාශික අඩංගු පෙප්සින් සක්‍රීය තත්ත්වයට පත් කරනවා නේද? සක්‍රීය තත්ත්වයට පත් කරලා ප්‍රෝටීන ජීර්ණය මොකද්ද කරන්නේ? ප්‍රෝටීන ජීර්ණය කරන්න පටන් ගන්නවා නේද? ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරන එක කරන්නේ නේද? ICL මගින් පෙප්සින් අක්‍රියව තියෙන පෙප්සින් සක්‍රීය තත්ත්වයට පත් කරනවා. එතකොට එම පෙප්සින් වලින් මොකද කරන්නේ? ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා නේද? එතකොට ඒක එතන උත්තරේ වෙන්නේ. එතකොට මෙතන තියෙනවා අංක 3 නේද? පෙප්සින් සක්‍රීය තත්ත්වයට පත් කිරීම. දැන් මෙතන ලිපිඩ තෛලෝදකරණය කරන්නේ කොහෙන්ද? ලිපිඩ තෛලෝදකරණය කරන්නේ මොකෙන්ද? ඒක කරන්නේ මොකද්ද කරන්නේ? තෛලෝදකරණය කියන එක කරන්නේ කොහෙන්ද? නේද? ඒක කරන්නේ කොහෙන්ද? කරන්නේ පිටෙන් නේද? හරිද? දැන් අනිත් එක ඊළඟට තියෙනවා රෙනින් වලින්. රෙනින් වලින් මොකද්ද කරන්නේ? කිරි කැටි කැසීම. හරිද? එතකොට ඒකට උත්තරේ වෙන්නේ අංක 3. නේද? හරි. මම ඔයාලට දවසක් දාලා පද්ධති ටික කරලා දෙන්නම්. හරිද? සම්පූර්ණයෙන්ම දෙක දවසින් නම් බැරි වෙයි. දවස් දෙකක් තුනක් හො අරගෙන පද්ධති ටික කරලා දාමු. එතකොට ප්‍රශ්න ටිකට ඔක්කොටම උත්තර හම්බෙයි ඔයගොල්ලන්ට. හරිද? ඊළඟට 29 වෙනි ප්‍රශ්නේ තියෙනවා තුවක්කුවේ වෙඩි දැමීමේදී ග්‍රෑම් 50ක් වූ උණ්ඩයක් 2000 ms ශ්‍රේණිකක ප්‍රවේගයකින් නිකුත් වෙනවලු. උණ්ඩයේ ගම්ම්‍යතාවය කොපමණද අහනවා. අපි දන්නවා ගම්ම්‍යතාවය අපි හොයන සමීකරණය මොකද්ද? ගම්ම්‍යතාවය සමානයි ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. ගම්ම්‍යතාවය කියලා අදහස් කරන්නේ මොකද්ද? යම් වස්තුවක මොකද්ද? යම් වස්තුවක චලනය වීම නේද? යම් වස්තුවක් දැන් වේගය යම් කිසි ස්කන්ධයක අඩංගු වස්තුවක මොකක් පිළිබඳ මිම්මක්ද? ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයේ මිම්මක්. හරිද? මේකෙන් මොකද්ද කරන්න පුළුවන්? යම් වස්තුවක් කොච්චර ඒ කියන්නේ චලනය වෙනවද කොච්චර ප්‍රවේගයකින් කියලා බලන්නත් පුළුවන්. යම් වස්තුවක් මේක අපිට නතර කරන්න පුළුවන් තියෙන. ඒ කියන්නේ නතර කරන්න බැරි හැකියාවක් තමයි මෙතන මයින්නේ අපි. හරිද? මෙතනින් බැලුවොත් මෙතන අපි මෙතන p සමාන mv කියලා මේකට කියනවා. මෙතන අපි දැන් මේක අපි අගයන් ආදේශ කරද්දී ස්කන්ධය අනිවාර්යෙන් කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්න ඕන. ප්‍රවේගය තප්පරයට මීටර වලින් ආදේශ කරනවා. එතකොට ගම්ම්‍යතාවය එක කියනවා kgms ඍණ එක කියන ඒකකින් එනවා. අපිට හරිද? දැන් මෙතන කොහොමද අපි කරන්න ඕන? ස්කන්ධය මෙතන දීලා තියෙනවා ග්‍රෑම් 50යි නේ. මේ ග්‍රෑම් 50 තියෙන ග්‍රෑම් වලින්නේ. මේක අපි 1000න් බෙදලා මොකද කරන්න ඕන? කිලෝග්‍රෑම් කරන්න ඕන. හරිද? ග්‍රෑම් වලින් වා ගන්න හදාගෙන ගියොත් ගාන වැරදි. හරිද? එතකොට මෙතන ප්‍රවේගය දීලා තියෙනවා 2000යි ms ඍණ එක කියලා. හරිද? හරි. දැන් එතකොට උත්තරය එතකොට අපි දන්නවා මේ බිංදුව වලට මේ බිංදුව තුනක් අපලා ගියන් පස්සේ 50 දෙකක් කීයද? 100යි kg ms ඍණ එක උත්තරය. නේද? මේ උත්තරේ තියෙනවා අංක 1. හරි ඊළඟට
හොඳ ගානක් තියෙනවා අංක 30 මොකක් සම්බන්ධයෙන් ඒක තියෙන අපි දන්නවා බල ගූර්ණය සම්බන්ධයෙන් නේද? බල ගූර්ණයක් හට ගන්න බලයන් කීයක් තියෙනවද අවම? බල දෙකක් තියෙනවනේ. හරි මේක අහන්නේ මොකද්ද සැහැල්ලු දණ්ඩකට සමීකරණවද 15 නිව්ටන් භාරයක් තියෙනවලු r සහ s දුරුතරාද දෙකක් වලින් එල්ලවන්න ඕන. මෙන්න මෙහෙම දුරුතරාද දෙකක් තියෙනවලු r සහ s කියලා. හරිද? මෙන්න මේ දුරුතරාද දෙකට සම්බන්ධ කරලා තියෙනවලු මෙන්න මෙහෙම සැහැල්ලු දණ්ඩක් තමයි මේකට සම්බන්ධ කරලා තියෙන්නේ. සැහැල්ලු දණ්ඩක් කියද්දි මතක තියාගන්න දණ්ඩි බරක් කියලා එකක් ගන්නෙ නෑ හොඳේ. හරි සැහැල්ලු දණ්ඩක් නේ. ඊළඟට අපිට කියන 15 නිව්ටන් භාරයක් මෙතන ඉල්ලලා තියෙනවලු 15 නිව්ටන් භාරයක් ඔන්න ඔහොම ඉල්ලලා තියෙනවලු. දැන් මෙතන තියෙන්නේ මීටර් එකක් දිග දණ්ඩක් නේ නේද? මීටර් එකක් දිග දණ්ඩක් තමයි මේ තියෙන්නේ. හරිද? සෙන්ටිමීටර් 20කින් තමයි මේ පැත්තේ ඉඳලා සෙන්ටිමීටර් 20කින් තමයි මෙන්න මේ භාරය එල්ලලා තියෙන්නේ. දැන් මේ පැත්ත සෙන්ටිමීටර් 20යි කියලා දීලා තියෙනවා කියන අපිට මේ පැත්ත කීයද හැගෙන කීයද කියලා. මේ දණ්ඩ එතකොට මීටර් එකයි කියන්නේ සෙන්ටිමීටර් 100ක් දිගයි මේ පැත්තෙන් 20කින් එල්ලලා තියෙන එක මේ පැත්ත 80යි සෙන්ටිමීටර් නේද? හරි. දැන් අපිට ලකුණු කරන්න පුළුවන් ඔච්චරයි නේද? මොකක්ද දැන් අහන්නේ? r සහ s වල මේකේ පාඨාංක දෙක අහනවා අපි දුරුතරාදී ඉන්න පුළුවන් පාඨාංක දෙක. දැන් මේ ගාන හදද්දි මොකක්ද අපිට මතක් වෙන්නේ? අපි දන්නවා බලගූර්ණයනේ වෙන දාන්න එකක් නැහැ අපිට. බලගූර්ණය කොහොමද අපි දාන්නේ? අපි බලගූර්ණය දාන්නේ වම් පැත්තේ මොකද? වම් පැත්තේ ගූර්ණය සමානයි දකුණු පැත්තෙන් ඇති කරන ගූර්ණයට නේද? වාමාවර්ත බලගූර්ණය සමානයි දක්ෂිනාවර්ත බලගූර්ණය නේද? හරි. දැන් මොකක්ද අපිට මුලින්ම ලියන්න පුළුවන් එක මේකේ බල සමතුලිතතාවය ගැන සලකලා අපිට එක මුලින්ම ලියන්න පුළුවන් එකක් තියෙනවා. මොකද්ද ලියන්න පුළුවන්? ඒ කියන්නේ මේක දැන් මොකුත් චලනය වීමක් මොකුත් නැහැ මේක සමතුලිත වෙලානේ දැන් තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉහළ තියෙන බලයි පහළ තියෙන බලයි සමානයි නේද? එතකොට මට ලියන්න පුළුවන් මේ r සහ s වල තියෙන පාඨාංක දෙකේ එකතුව මේ නිව්ටන් 15ට මොකද්ද වෙන්න ඕන? r සහ s වල පාඨාංක දෙකේ එකතුව මේ 15 නිව්ටන් වලට සමාන වෙනවා කියලා එකක් ලියත හැකි මුලින්ම. නේද? ඒ කියන්නේ උඩ තියෙන බලයි පල්ලෙහා තියෙන බලයි දණ්ඩේ සමතුලිතතාවය සලකලා තමයි මම මේක ලියන්නේ. හරිද? මේ දණ්ඩේ සමතුලිතතාවය. හරිද? දණ්ඩේ සමතුලිතතාවය සලකලා තමයි සලකා. හරිද? දණ්ඩේ සමතුලිතතාවය සලකා මම කොහොම එකක් ලියන්නේ. හරිද? දැන් මට මේ r හරි s හරි දෙකෙන් එකක් හොයාගත්තොත් මට මේ දෙකෙන් එකක් හොයාගත්තොත් අනිත් එක හොයත හැකිනේ නේද? r සහ s වල මම හිතන්නේ s හොයාගත්ත කියලා. එතකොට s ආදේශ කළා මට r හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මම එකක් හොයාගන්න ඕන දැන් මෙතන. එක්ක r හොයාගන්න එක්ක s හොයාගන්න. කොහොමද මේ වැඩේ කරන්නේ? මම මේ දණ්ඩ නම් කරගත්තොත් මේක ab දණ්ඩක් කියලා හිතමුකෝ. නේද? මේ පැත්තේ කොනේ මම a කියලා නම් කරගත්තා මේ පැත්තේ කොනේ b කියලා නම් කරගත්තා. හරිද? හරි. මම මෙන්න මේ a වටා ගූර්ණ ගන්නවා. හරිද? මේ a වටා ගූර්ණ ගන්නවා. එතකොට a වටා ගූර්ණ ගන්නෙද්දී මේ r කියන බලය මේ r කියන දැන් මේ පැත්තේ දැන් මේක r කියන බලය මොකද වෙන්නේ? හරිද? මේ r කියන බලය මේ පැත්තෙන් එල්ලලා තියෙන දැන් මේක දැන් මේ පැත්තෙන් උඩටනේ මේක ගිය වෙන්නේ නේද? ඇදලා තියෙන උඩටනේ නේද? මේ r කියන බලය මොකද වෙලා යන්නේ? ඒක නැති වෙනවනේ ඒක බිඳුව වෙලා යනවා නේද? එතකොට මම සලකන්නේ දැන් මේ 15 මොකද්ද වෙන්නේ නිව්ටන් 15 මේ නිව්ටන් 15 මේක මොන පැත්තටද ඇති කරන්නේ බලය? බලගූර්ණය ඇති කරන්නේ මේක දක්ෂිනාවර්තව තමයි මේ 15 නිව්ටන් වලින් බලගූර්ණය ඇති කරන්නේ. හරිද? එතකොට මෙන්න මේ s වල බලගූර්ණය මේ b කෙලවරේ මේ s වලින් ඇති කරන බලගූර්ණය බලය කොහෙද පැත්තට ඇති කරන්නේ? මේක දක්ෂිනාවර්තව ඇති කරන්නේ මේක මේ උඩ පැත්තට ඇති කරන්නේ ඒක නේ වාමාවර්තවයි ඇති කරන්නේ. ඔය බල දෙක සමාන වෙන්න බෑනේ. හරිද?
එතකොට මම දැන් ලියනවා දැන් මේ මෙන්න මෙතන මේ දක්ෂිනාවර්ත බලපූර්ණය මෙන්න මේ දක්ෂිනාවර්ත බලපූර්ණය ඔන්නක දක්ෂිනාවර්ත බලපූර්ණය සමානයි වාමාවර්ත බලපූර්ණයනේ වාමාවර්ත බලපූර්ණයනේ හරිද දක්ෂිනාවර්ත බලපූර්ණය කියන්නේ මොකද්ද මේ 15 නිව්ටන් ගුණ කරන්න ඕන මොකද බලය ගුණ කිරීම ලම්බ දිග නේද මේ බලයට තියෙන දිගනේ ගන්න. එතකොට කොච්චරක් දුරින්ද තියෙන්නේ? මෙතන ඉඳලා සෙන්ටිමීටර් 20කින් නේද? හරිද? හරි දැන් ඕක සමාන වෙනවද මොකකටද? මෙන්න මෙතන බල කියන්නේ වාමාවර්ත බලපූර්ණයට නේ. මේ පැත්තට ඇති කරන බලපූර්ණයට. නේද? හරි මේ පැත්තට ඇති කරන බලපූර්ණය කීයද එතකොට? එතකොට මේක ලම්බ දුර කොච්චරද දෙන්නේ? දැන් මෙතන ඉඳලා මෙතනට කීයක් තියෙනවද? මීටර 1යි. ඒ කියන්නේ සෙන්ටිමීටර වලින් ගත්තොත් 100 නේද? හරි. ඔයා මේ පැත්තට සෙන්ටිමීටර දැම්මොත් මේ පැත්තට සෙන්ටිමීටර වලින් දාන්න. හරිද? මේ පැත්තේ මීටර ගත්තොත් මේ පැත්තේ මීටර වලින් දාන්න. හරිද? මම මේ පැත්තේ දෙපැත්තෙම සෙන්ටිමීටර වලින් ගත්ත එක තමයි මෙහෙම දැම්මේ. එතකොට මේ පැත්තේ බලය මම මොකද්ද ගන්නෙ? මේ පැත්තේ බලය තමයි දන්නේ නැත්තේ. ඒක මම ගන්නවා S කියලා. හරිද? දැන් ඉතින් දුරු කරන්න ඉතින්. මොකක්ද? S හොයාගන්න මොකද්ද කරන්නේ? හරිද? දෙපැත්තම 100න් බෙදුවාම හරිනේ. එතකොට 15 ගුණ කිරීම 20 බෙදීම 100 නේද? එතකොට මෙතනට එනවා 20 වණන් 100ට කීයද? 20 100ට හරිද? 20 100ට 5යිනේ. හරිද? එතකොට මේ 5ට කීයද? එතකොට 15ට 3යි. එතකොට S කියන්නේ 3යි නිව්ටන් නේද? මෙතන පාඨාංගේ 3යි නිව්ටන් නේද? දැන් මම දන්නවා R ධන S කියන්නේ 15යිනේ. හරිද? දැන් මෙතනින් මම කියන්නම් ඒක R ධන S කියන්නේ 15යිනේ. දැන් මම දන්නවා S නේද? S කීයද ආවේ? 3යි. S 3යි 15යි කියන්නේ R කීයද? 15 ඍණ 3යි කියන්නේ R 12යි නිව්ටන් නේද? එතකොට ඒක එහෙම උත්තරයක් තියනවද? ඔව්නේ. R 12යි S 3යි කියන උත්තරේ තියෙනවා අංක 4. නේද? හරි. මතක තියාගන්න මේ වගේ ගණනක් හදද්දී ඔයා නිතරම බලන්න ඕන මොකද්ද? ඉහළ පහළ බල සමානයිද කියලා බලන්න ඕන ඉස්සෙල්ලම. ඒක සමාන කරලා ඔයාට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් නම් ඒක ලියන්න. හරිද? හරිද? ඊළඟට මොකද්ද කරන්න ඕන? මේ බල දෙකෙන් ඔයාට එකක් හොයාගන්නනේ ඕන. ඔයා මේ පැත්තෙන් හරි මේ කොනකින් හරි ඒ කියන්නේ එක බලයක් බිඳුවක් වෙන විදිහට ගූර්ණ ගන්න ඕන. නේද? මේවට මේ පැත්තේ කොනෙන් ගන්නත් පුළුවන්. මේ පැත්තෙන් ගන්නත් පුළුවන්. නේද? එතකොට R S වලින් මේ පැත්තෙන් B වලින් ගත්තොත් S බිඳුවයි. මේ පැත්තෙන් ගත්තොත් R බිඳුවයි. නේද? අන්න ඔය ක්‍රමේ මතක තියාගන්න. එතකොට ඕන ගානක් හදා ගන්න පුළුවන්. හරිද? ඊළඟට බලන්න රුධිර ගැටියක් මගින් රුධිර නාල අවහිර වී යම් අවයවයකට රුධිර සැපයීම අඩාල වීම මොකක් කියලාද කියන්නේ? රුධිර ගැටියක් මගින් රුධිර නාල අවහිර වීම අපි හඳුන්වනවා මොකක් කියලාද? මේ ලෙඩේට අපි කියන්නේ ත්‍රොම්බෝසිය කියලා. නේද? මෙයාත් අපි දන්නවා මේ ත්‍රොම්බෝසිය ඇති වෙන විදිහවල් අපි දෙකක් කියනවා නේද? අපි දන්නවා හෘදයේ කිරීටක දමනය වල රුධිර ගැටියක් හිර වුණොත් අපි කියනවා කිරීටක ත්‍රොම්බෝසිය කියලා. නැත්තම් මොළයට රුධිර ගමන් කරනකොට මොළයේ රුධිර නාලයක රුධිර කැටියක් ඇති වුණොත් මොකක්ද ඒකට කියන්නේ? අපි කියනවා ඒකට මොකක්ද කියන්නේ? අපි කියන්නේ ආඝාතය කියලානේ. ස්ට්‍රෝක්. මොකද වෙන්නේ? මොළයට ගමන් කරන රුධිර නාලයක රුධිර කැටියක් හිර වුණොත් මොළයට රැපෙන රුධිර ගමන් කිරීම අඩාල වෙනවා. ඊට පස්සේ මොළයට රුධිරය සැපීම නැති වුණාන් පස්සේ මොකද වෙන්නේ? මොළයට ඔක්සිජන් සැපීම අඩු වෙනවා. ඊට පස්සේ මොළේ ඒ අදාළ කොටස අඩපණ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පැත්තෙන් පාලනය වෙන ශරීර කොටස අඩපණ වෙනවා. නේද? මේකට මොකද්ද කියන්නේ අපි? අපි කියන අංශභාග තත්ත්වයනේ ආඝාතය. ඒක ඇති වෙන්නේ ඒක නිසා. අපි දන්නවා මේ ආද්‍යාතතිය කියන්නේ මොකද්ද? රුධිර පීඩනය වැඩි වෙන එක. රුධිර පීඩනය වැඩි වෙන්නේ මොකක් හින්දාද? රුධිර නාලවල මේ දේ තැන්පත් වීම නිසා. නේද? අධ්‍යාතතිය සහ මන්දාතතිය නේද?
අධ්‍යාතතිය කියන්නේ රුධිර පීඩනය වැඩි වීම, මන්දාතතිය කියන්නේ රුධිර පීඩනය අඩු වීම, ඇතරොස්ක්ලෙරෝසිස් කියන්නේ මොකද්ද? ඇතරොස්ක්ලෙරෝසියාව කියන්නේ රුධිර නාලවල කියන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා තමයි ඒකත් ඇති වෙන්නේ. හෘදයාබාධ ඇති වෙන්නේ ඒ හේතුව නිසාමයි. හැබැයි රුධිර කැටියක් කිව්වෙන් පස්සේ මතක තියාගන්න රුධිර කැටියක් හිර වෙනවා නම් අනිවාර්යෙන් මේක ත්‍රොම්බෝසිය. හරිද? මේ අනිත් ඒවා ඔක්කොම රුධිර නාලවල මේදේ තැන්පත් වීම නිසා තමයි අනිත් රෝග ඇති වෙන්නේ. එතකොට ඒකට උත්තරේ ත්‍රොම්බෝසිය. හරි ඊළඟට තියෙනවා අපිට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග 4ක් දැක්වෙනවලු. මොනවාද? හර්පීස්, ගොනෝරියා හා සිබිලිස් තියෙනවා, ඒඩ්ස් තියෙනවා. මේ රෝග අතරින් බැක්ටීරියා වලින් පමණක් බෝ වන රෝග. අපි දන්නවා හර්පීස් හැදෙන්නේ කාගෙන්ද? හර්පීස් සිම්ප්ලෙක්ස් කියන මොකක්ද ඒක? බැක්ටීරියාවද වෛරස් එකක්ද? හර්පීස් සිම්ප්ලෙක්ස් කියන්නේ බැක්ටීරියා එකක්. හරිද? හර්පීස් සිම්ප්ලෙක්ස් කියන්නේ බැක්ටීරියා නෙවෙයි වෛරස් එකක්. හරිද? හරි ඊළඟට තියෙනවා ගොනෝරියා. ගොනෝරියා හැදෙන්නේ මොකක්ද? හේතුකාරක වෙන බැක්ටීරියාව. ගොනෝරියා වලට රෝගකාරක වෙන බැක්ටීරියාව තමයි නයිසීරියා ගොනෝරි. හරිද? ඒක තමයි ගොනෝරියා වලට හේතු වෙන බැක්ටීරියා. වෙනකොට සිෆිලිස් කියන්නේ සිෆිලිස් කියන රෝගයට හේතු වෙන බැක්ටීරියාවේ නම තමයි ට්‍රිපොනිමා පැලිඩම් කියන්නේ. එතකොට ඒකත් බැක්ටීරියාවක්. ගොනෝරියා වලට ඒකත් බැක්ටීරියාවක්. ඒඩ්ස් කියන්නේ HIV කියන වෛරස් එක. එතකොට T එන්නේ නැහැ. එතකොට B සහ C අංක 3. හරි. එතකොට 33 තියෙනවා ග්‍රෑම් 100ක් වූ ජල ස්කන්ධයකට 420ක් ජූල් තාප ප්‍රමාණයක් සපයනු ලබයි. ජල ස්කන්ධයේ උෂ්ණත්වය කොපමණ ප්‍රමාණයකින් ඉහළ යයිද කියලා අහනවා. හරි. මේ වගේ ගානක් දෙකක මම අපිට මතක් කරන සමීකරණය මොකද්ද? Q සමානයි mc theta. නේද? Q කියන්නේ හානි වූසෝ හානි වෙච්ච හරි උරාගත්ත හරි තාප ප්‍රමාණය. එතකොට m කියන්නේ මොකද්ද? ස්කන්ධය නේද? එතකොට c කියන්නේ මොකද්ද? විශිෂ්ට තාපධාරිතාවය. θ කියන්නේ මොකද්ද? මේ θ නිකන් θ නෙමෙයි මොකද්ද? ඩෙල්ටා θ. ඩෙල්ටා θ කියන්නේ උෂ්ණත්ව වෙනස. හරිද? නිකන් θ කිව්වොත් උෂ්ණත්වය. ඩෙල්ටා θ කියන්නේ උෂ්ණත්ව වෙනස. හරිද? දැන් මේක දැකපු ගමන් අපිට මතක් වෙන්නේ මේ සමීකරණය. මොකද්ද මතක් වෙන්නේ? එතකොට අපි හොයන්න ඕන මොකද්ද? ජල ස්කන්ධයේ උෂ්ණත්වය කොපමණ ප්‍රමාණයකින් ඉහළ යයිද කියලා නේ අහන්නේ. එතකොට උෂ්ණත්ව ප්‍රමාණය මෙතන ඩෙල්ටා T තමයි අපිට හොයන්න තියෙන්නේ. නේද? හරි. Q දීලා තියෙනවා කොච්චරක්ද? 420 ජූල්. හරිද? මෙතන මතක තියාගන්න m දාද්දී ග්‍රෑම් වලින් නෙමෙයි ආදේශ කරන්නේ. කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්න මතක තියාගන්න අනිවාර්යෙන්. එතන ග්‍රෑම් 100 කිලෝග්‍රෑම් කරනවා මම බෙදනවා 1000න්. හරිද? C කියන්නේ ජලයේ විශේෂ තාපධාරිතාවය 4200යි ජූල්. දින ජූල් කිලෝග්‍රෑමයට සහ සෙල්සියස් අංශකයට කියලා. ඊළඟට ඩෙල්ටා T තමයි හොයන්න තියෙන්නේ. හරිද? දැන් ඩෙල්ටා T හොයද හැකි අපිට ලේසියෙන්ම මෙතන බිංදු දෙකට මෙතන බිංදු දෙක කැපිලා යනවා. ඊළඟට මෙතන බිංදුවට මෙතන බිංදුව කැපිලා යනවා. නේද? දැන් එතකොට දෙපැත්තෙම 420 නේ තියෙන්නේ නේද? දැන් ඩෙල්ටා θ සමානයි 420යි. දැන් මෙතන ජූල් බෙදීම 420 ජූල්. මෙතන තියෙන මොකද්ද? මේ කිලෝග්‍රෑමයට කියන එකට මෙතන කිලෝග්‍රෑම් මොකද වෙන්නේ? මේ ග්‍රෑම් කිලෝග්‍රෑම් එක කරේ මන්ද නේද? එතකොට මේ කිලෝග්‍රෑමයට කියන එක කපලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ ජූල් සෙල්සියස් අංශකයට කියන එකනේ නේද? එතකොට මෙතන ජූල් කැපිලා ගිහිල්ලා උත්තරේ මෙතන 420 කියන්නේ 1යි. සෙල්සියස් අංශකයට කියන එක උඩට ගියාම මොකද වෙන්නේ? සෙල්සියස් අංශක වෙනවා. මෙතන ධන එක වෙනවා දර්ශකේ. එතකොට පිළිතුර උෂ්ණත්ව වෙනස කීයද? සෙල්සියස් අංශක 1. කොපමණ ප්‍රමාණයකින් ඉහළ යනවාද කියලා අහන්නේ. තීන ප්‍රමාණය සෙල්සියස් අංශක 1ක් උඩ යන කියලා. ඊළඟට 37 විද්‍යාගාරදී වායු හඳුනා ගැනීමට සිදු කළ ක්‍රියාකාරකමක් දැක්වෙනවලු. ඊළඟට මුලින්ම තියෙන්නේ ඒ වායු හයිඩ්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ්.
හරිද? හයිඩ්‍රජන් අපි කලිනුත් කතා කරා මේක දැන් නේද? අපි කලිනුත් කතා කරා මේක හයිඩ්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ් අඳුරගන්නේ කොහොමද නේද? ඔක්සිජන් නම් කොහොමද අඳුරගත්තේ? කෝඩ් අඳුරගත්තේ අර පොලිගු කීරක් නේද? පොලිගු කීරක් මොකද්ද? පොලිගු කීරක් ඇතුල් කරලානේ නේද? කාබන් ඩයොක්සයිඩ් අඳුරගන්නේ කොහොමද? කාබන් ඩයොක්සයිඩ් අඳුරගත්තේ හුණු දියර වලින් යවෙන් පස්සේ හුණු දියර මොකද කරන්නේ? හුණු දියර කිරි පාට කරනවා නේ. කිරි පාට කරනවා. මේ හයිඩ්‍රජන් අඳුරගන්නේ කොහොමද? හයිඩ්‍රජන් අඳුරගන්නේ කොහොමද? අර පොලිගු කීරක් ඇතුල් කරාම අර පොප් හඬක් නංගමින් පොප් හඬක් නංගමින් දෙවි යනවා නේද? දෙවියයි. මේක හයිඩ්‍රජන් අඳුරගන්නේ එහෙම. දැන් මොකක්ද අහන්නේ? ඒවයින් හයිඩ්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ් අඳුරගන්න පරීක්ෂණ මොනවද අහන්නේ? වායු සාම්පලයට පොලිගු කීරක් ඇතුල් කරන්නේ ඔක්සිජන් අඳුරගන්න. වායු සාම්පලයට දැල් වෙන ඉරටුවක් ඇතුල් කරන්නේ මොකටද අහන්නේ? දැල් වෙන ඉරටුවක් ඇතුල් කරන් පස්සේ මොකද වෙන්නේ? අර පොප් හඬක් නංවමින් ඒක දැවිලා යනවා නේද? එතකොට ඒක අනිවාර්යෙන් හයිඩ්‍රජන් අඳුරගන්නයි කරන්නේ. හුණු දියර බුබුලණය කරන්නේ මොකටද? කාබන් ඩයොක්සයිඩ් අඳුරගන්න. ඒ කියන්නේ BC. එතකොට 34ට උත්තරය අංක 4. සැමන් බහාලීමට උදා කරනා යකඩ බඳුන් වල පෘෂ්ඨයේ ටින් ලෝහය ආලේප කරනු ලබයි. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඇති වගන්ති 3ක් තියෙනවලු. අපි දන්නවා අපි සක්‍රියතා ශ්‍රේණියේ නේද? අර උඩින් තියෙන ලෝහයකට යටින් තියෙන ලෝහයක් නේද? දැන් සක්‍රියතා ශ්‍රේණියේ ටින් කියන ලෝහය කොහෙද තියෙන්නේ? උඩද යටද? ටින් කියන ලෝහය තියෙන්නේ ටිකක් යට නේද? ටින් කියන ලෝහය තියෙන්නේ යට. ඊළඟට යකඩ කියන ලෝහය උඩින්. යකඩ කියන ලෝහය උඩින් ටින් කියන ලෝහය ආලේප කරොත් මොකද වෙන්නේ? මේ යකඩ වලට යකඩයි ටින් උයි ගත්තොත් ටින් කියන ලෝහය යටින් තියෙන්නේ යකඩ කියන ලෝහය උඩින් තියෙන්නේ. එතකොට සක්‍රියතාවය වැඩි එක යකඩ නේද? සක්‍රියතාවය වැඩි ලෝහයක සක්‍රියතාවය අඩු ලෝහයක් ආලේප කරාට පස්සේ මොකද වෙන්නේ? බඳුන සාදා ඇති ලෝහය මල බැඳීමෙන් ආරක්ෂා වේ. ඔව්නේ. මේ ලෝහය දැන් මේ ටින් එකේ යකඩ ටින් එක නෙමෙයි සමන් ටින් එක යකඩ ටින් එකන්නේ. මේ යකඩ ටින් එක උඩින් මොනවද ආලේප කරලා තියෙන්නේ? මේක උඩින් ආලේප කරලා තියෙන ටින් ආලේප කරලා නේද? එතකොට දැන් මලකට ගන්නේ මොකද්ද? නේද? මේ යකඩ මලකට ගන්න විදියක් නැහැ නේද? එළියෙන් මේක ගාලානේ තියෙන්නේ. ඒක තමයි. එතකොට මේ ලෝකේ මල බැඳීමෙන් ආරක්ෂා වෙනවා. ඒක හරි. බඳුන බහා ඇති ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් වැළැක්වීම. මේ ඇතුලේ පිට දෙකම ගානනේ මේක. යකඩත් එක්ක අර සැමන් වල අඩංගු නේද? රසායනික ද්‍රව්‍ය තියෙනවනේ. ඒවා එතකොට ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඒකත් හරි. භාවිතයෙන් පසු පරිසර නිදහස් කළ විට ඉක්මනින් විකාදනය වේ. ඒකත් එතකොට හරි ඉතින් නේද? පරිසර නිදහස් කළෙන් පස්සේ ඉක්මනින් විකාදනය වෙනවා. සාමාන්‍ය මේක ලෝහයක්නේ. ලෝහයක් සාමාන්‍ය ඉක්මනට ඉතින් විකාදනය වෙන්න පුළුවන්. නේද? දැන් මේක ප්ලාස්ටික් වගේ වුණොත් පොලිතින් වගේ වුණොත් තමයි ගොඩක් කාලයක් යන්නේ. එහෙම ගත්තොත් ඉතින් මේකේ ABC උත්තරේ ඔක්කොම ගන්න පුළුවන්. හරිද? එතකොට අංක 4. ඒකේ ප්‍රශ්නේ නම් එච්චර අර මේ අනේ ගොඩක් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන අපේ ගන්න නෙමෙයි වගේ නේ. ඊළඟට අංක 36. ඔක්සිජන් ටැංකියකට සම්බන්ධයේදී වායු පීඩන මානයක් මෙන්න මෙහෙම තියෙනවා. ඔක්සිජන් ටැංකියක් තියෙනවා මෙන්න මෙහෙම. මේක ටිකක් හොඳ ගානක්. භාගෙට එන්න පුළුවන් ගානක්. හරිද? මෙන්න මෙහෙම ඔක්සිජන් ටැංකියක් තියෙනවලු. මේකේ තියෙන O2 වායුව. හරිද? මෙන්න මෙහෙම ඊට පස්සේ U නලයක් සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේකේ. හරිද? ඔන්න ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම රසදිය තියෙනවා මේකේ දාලා. මෙන්න මේ U නලේ රසදිය දාලා තියෙනවා ඔහොම. හරි මේකේ තියෙන රසදිය. ඊළඟට තියෙනවා මෙන්න මේතන පාඨාංකය. මෙන්න මේකේ උස්ස තියෙනවා. හරිද? මෙන්න මෙතන මේක පොළොව මට්ටමනේ. හරි මේක පොළොව මේක බිඳුව මට්ටම. හරි මේක සෙන්ටිමීටර් බිඳුවයි. මෙතන උස සෙන්ටිමීටර් 20යි.
මෙතන උස දීලා තියෙනවා සෙන්ටිමීටර් 100යි. හරිද? හරි. ඔන්න ඔහොම දීලා තියෙනවා. අපෙන් අහනවා මොකද්ද? ටැංකිය තුල ඇති වායු පීඩනය අහනවා. මෙන්න මේ ටැංකිය ඇතුලේ තියෙන වායුවේ පීඩනය තමයි අහන්නේ අපි. හරිද? හරි. මේ ටැංකිය ඇතුලේ තියෙන වායුවේ පීඩනය මම කියනවා P කියලා. හරිද? ටැංකිය ඇතුලේ තියෙන පීඩනය මම P කියලා හිතාගත්තොත් දැන් මේක අපිට මොනවද දීලා තියෙන්නේ? වායු ගෝලීය පීඩනය V0 කියලා දීලා තියෙනවා. දැන් වායු ගෝලීය පීඩනය කොහෙද තියෙන්නේ? වායු ගෝලීය පීඩනය මේ එළියනේ තියෙන්නේ. එතකොට මෙන්න මෙතන පීඩනය තියෙන්නේ මොකද්ද? මෙන්න මෙතන පීඩනය V0 කියලා ගන්න පුළුවන් අපිට. මේ මෙතනට දැනෙන පීඩනය තියෙනවනේ. මෙතන මෙන්න මේ පළවෙනි මෙන්න මෙතන තියෙන ජලනේ මොනවද මේ රස තියෙන්නේ. මෙන්න මෙතන රසදිය මට්ටමේ මෙතන උඩටම දැනෙන්නේ මොකද්ද? P0 කියන වායු ගෝලීය පීඩනය. මේ එළියේ තියෙන වායු ගෝලීය පීඩනය. මේ ඇතුළට වෙන දැනෙන්න ක්‍රමයක් නැහැ. මේ ඔක්කොම සීල්ලානේ තියෙන්නේ. මෙන්න මෙතනට P0 කියන පීඩනය දැනෙනවා. ඊළඟට මොකක්ද අහන්නේ අපි? ඔක්සිජන් ටැංකියට සම්බන්ධ කරලා තියෙනවා. ටැංකිය තුල ඇති පීඩනය අහනවා. ටැංකිය තුල කියන්නේ මේ හැමතැනම පීඩනය සමානයි නේද? මෙතනට වෙනකම් නේද? මෙන්න මෙතනට ගම ටැංකියනේ තියෙන්නේ. මෙතනට වෙනකම්ම පීඩනය සමානයි නේද? මෙතන තියෙන පීඩනය තමයි මේ හැමතැනම තියෙන්නේ. මෙන්න මේ අන්තිම කෙලවරේ තියෙන මේ රසදිය මාවක මේ රසදිය තියෙනවනේ මේක තනි කර මෙන්න මේක තියෙන රසදිය හරිද? මෙතනට නගා රසදියනේ. හරිද? මේ රසදිය අන්තිම කෙලවර තියෙන මෙතනනේ. මෙන්න මෙතන තියෙන පීඩනය තියෙනව නේද? මෙන්න මේ අන්තිම කෙලවරේ තියෙන පීඩනයයි මේ ඇතුලේ පීඩනය සමානයි නේද? හරිද? මෙන්න මෙතන පීඩනය හොයාගත්තා නම් අපිට කියන්න පුළුවන් මේ ඇතුලේ පීඩනය මේකට සමානයි කියලා. හරිද? දැන් අපි මෙතන පීඩනය හොයාගන්න කොහොමද? මේ අපි දන්නවා එක සමාන ලක්ෂවල පීඩනය මොකක්ද වෙන්නේ? සමාන ලක්ෂවල පීඩනය සමානයි නේද? මෙතන පීඩනය මෙතනට සමානයි නම් මෙතන පීඩනය මෙතනට සමානයි නේද? මේ සමාන ලක්ෂය මේ ලක්ෂයටම සමාන ලක්ෂයක් මෙන්න මෙහෙම යනදී මෙතනින් මෙතන පීඩනය සමානයි නේද? හරි. අපි දන්නවා ද්‍රව කඳක් මගින් ඇති කරනු ලබන පීඩනය අපිට ගන්න පුළුවන් මොකද්ද? H rho g කියන සමීකරණයෙන් ගන්න පුළුවන් නේ. හරිද? දැන් මෙතන පීඩනය ගන්න පුළුවන් H rho g කියන සමීකරණය. හරිද? මේ H rho g කියන සමීකරණයෙන් ගන්න පුළුවන් මෙතන පීඩනය. ඒ වගේම දැන් මේ රසදිය කඳ නිසානේ මෙතන පීඩනය ඇති වෙන්නේ. මේ රසදිය කඳ විතරයි මෙතන පීඩනය ඇති කරන්න හේතුව වෙන්නේ. අපි දන්නවා මේ වායු ගෝලීය පීඩනයත් කියවනේද P0 කියලා. එතකොට මේ P0 කියන පීඩනයයි මෙන්න මේ රසදිය කඳෙන් මගින් ඇති කරන පීඩනයයි මේ පීඩන දෙකේම එකතුව තමයි මෙතන පීඩනයට සමාන වෙන්නේ. නේද? එතකොට H rho g දාන මෙතන මොකක්ද දෙන්න ඕන? P0 කියන එකත් දෙන්න ඕන. නේද? P0 දාන H rho g කියන පීඩනය තමයි මෙතනට සමාන වෙන්නේ. හරිද? හරි. දැන් කොහොමද අපි මේක හොයන්නේ? මෙතන P0 දාන H rho g කියලා දීලා තියෙනවා. රසදිය වල ගණන්තය rho කියලා දීලා තියෙනවා. ගුරුත්වාකර්ෂණ ත්වරණය g ඒක හරි. එතකොට මෙතන මෙන්න මේ රසදිය කඳේ උස කොච්චරක්ද? මුළු උස බිඳුවේ ඉඳලා මෙතනට 100යි. නේද? මෙතනට 100යි. මෙන්න මේ කඳේ උස මෙතනට ගාම කොච්චරක් උසයිද? 20යි. එතකොට මේ 20 අඩු කරන්න වෙනවනේ. හරි මම ගත්තොත් 80යි. නේද? හරි. ඔය 80යි ඊට පස්සේ මේක බෙදන්න වෙනවා අපිට 100ක් නේද? ඒ කියන්නේ මීටර කරන්න ඕන. නේද? ඊළඟට rho g එනවා. මෙතන P0 එක තියෙනවා. ඔන්න ඕක තමයි P ට සමාන වෙන්නේ. නේද? මේ ඇතුලේ පීඩනය සමාන වෙන්නේ වායු ගෝලීය පීඩනය එකතු කිරීම මේ රසදිය කඳේ පීඩනය. නේද? මෙතන පීඩනය මෙතනට සමානයි. මෙතන පීඩනය කියන්නේ මේ හැමතැනම පීඩනය තමයි. ඒක තේරුණානේ? එතකොට මේකට උත්තරේ කීයද? අංක 1. අනිත් ඔක්කොම වැරදිනේ. P0 වලින් අඩු කරලා හරියන්නේ නැහැ නේ. P0 එකත් මෙතන එකතු වෙන්න ඕනේ. P0 අඩු කරලා හරියන්නේ නැහැ. මේ මෙතන වායු ගෝලීය මගින් ඇති කරන පීඩනය මේ රසදිය පොටෙන් ඇති කරන පීඩනය දෙකේම එකතු. හරි. එතකොට මේ උත්තරේ තියෙන අංක 1 නේ. ඊළඟට 37 නිර්වායු ශ්වසනය සම්බන්ධයෙන් සාපත්‍ය ප්‍රකාශය. නිර්වායු ශ්වසනය කියන්නේ මොකද්ද? නිර්වායු ශ්වසනය කියන්නේ ඔක්සිජන් රහිතව කරන ශ්වසනය නේ. නිකන් ශ්වසනය කරනවා නම් අපිට ඔක්සිජන් ඕන. නිර්වායු ශ්වසනය කරන ඔක්සිජන් රහිත පරිසරවල නේද සිදු කරන ශ්වසනය නේද? හරිද?
ඒකද නම් මොකද වෙන්නේ? දැන් මේක සත්ත්ව ශරීරයේදී නම් අපි ගත්තොත් නිර්වාසනයේදී මොනවද වෙන්නේ? අපි කියනවා ලැක්ටික් අම්ල නේද? ලැක්ටික් අම්ලය හැදෙනවා නේද? මේක ශාකවලදී ගත්තොත් මොකද වෙන්නේ? අපි කියනවා මද්දසාර වැසීම නේද? ඒ කියන්නේ එතනවල හැදෙන්නේ. එතනවල හැදෙනවානේ. හරි. දැන් සතුන් තුළ සිදුවන නිර්වාසනයේදී ලැක්ටික් අම්ල පැසීම ලෙස හැඳින්වෙයි. ඒක හරිනේ ඉතින්. සතුන් තුළ නිර්වාසනයේදී අපි කියනවා ලැක්ටික් අම්ල පැසීම. හරි. ඔක්සිජන් වායුව රහිතව සිදුවන ශ්වසනය නිර්වාසනය වේ. මේකත් හරිනේ. සතුන් තුළ නිර්වාසනය සිදුවන විට කෙන්ඩා පෙරලීම සිදුවේ. හරිනේ. අපි දන්නවා නිර්වාසනය සිදු වෙනකොට තමයි මේ කෙන්ඩා පෙරලීම සිද්ධ වෙන්නේ නේද? ඒ කියන්නේ අපේ පේශී වල ඒ කියන්නේ අපේ පේශී දැන් අපි කියන අපි දුවද්දි වගේ නේද? දුවද්දි මොකද වෙන්නේ? දුවද්දි අපේ සෛල ස්වායු ශ්වසනයත් කරනවා නේද? දැන් ස්වායු ශ්වසනය දැන් මොකද දුවද්දි වෙන්නේ? අපේ ශක්තිය ගොඩක් වැය වෙනවානේ. ශක්තියම දැන් ස්වායු ශ්වසනයේ ශක්තිය මදි වෙද්දි මොකද කරන්නේ? පේශී සෛල නිර්වායු ශ්වසනයත් කරනවා නේද? ඒක ගොඩක් ශක්තිය ඕනේ යාට. ඒ ස්වායු ශ්වසනයෙන් වෙන ශක්තිය විතර මදි. તો නිර්වායු ශ්වසනයත් ත්‍යාග කරනවා. නිර්වායු ශ්වසනය කරනවා කියන්නේ එතන ලැක්ටික් අම්ල පැසීම සිද්ධ වෙනවා. මේ ලැක්ටික් අම්ල එකතු වෙලා තමයි ඔය කෙන්ඩ පෙරලීම කියන තත්ත්වය හැදෙන්නේ. ඇති වෙන්නේ. සතුන් තුළ සිදුවන නිර්වායු ශ්වසනයේදී එතිල් මද්දසාර නිපදවේ. සතුන් තුළ සිදුවන නිර්වායු ශ්වසනයේදී නෙමෙයි එතිල් මද්දසාර වෙන්නේ. කොහෙද? ශාකවල නේද? එතකොට ඒක තමයි වැරදි. ශාකවල සිදුවන නිර්වායු ශ්වසනයේ තමයි එතිල් මද්දසාර නිපදවේ. පිළිතුර අංක 4. හරි. ඊළඟට අංක 38. මොනවාද? ඇසිටික් අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය, ආසූත ජලය යන sorry. හරි. මොනවද තියෙන්නේ? ඇසිටික් අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඇසිටික් අම්ලය තියෙනවා. ඇසිටික් අම්ලය, HCl අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඊළඟට තියෙනවා මොනවාද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. ඊළඟට තියෙනවා ආසූත ජලය. නේද? ආසූත ජලය. ඉතින් අපි දන්නවා ඒකේ මේක මොකක්ද කියලා තියෙන්නේ? pH අවරෝහණය වෙන ක්‍රමය නේද? අවරෝහණය වෙනවා කියන්නේ අඩු වෙන එකද වැඩි වෙන එකද? ආරෝහණය වෙනවා කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට. අවරෝහණය කියන්නේ වැඩි එකේ ඉඳලා අඩු එකට නේද? හරි. අපි දන්නවා pH පරාසය නේද? හරි. pH පරාසය මේ පැත්තෙන් ඔන්නෝම බිඳුවේ ඉඳලා ආවොත් මේ පැත්ත බිඳුව කියලා ගත්තොත් මෙන්න මෙතන මැද තියෙන අංක අපි කියමු 7 තියෙනවා. ඊට පස්සේ මෙතනට යනවා 14 නකන් තියෙනවා කියලා ගමුකෝ. හරිද? අපි දන්නවා ඔහොම තමයි pH එකේ මේ කියන්නේ පරාසය හැදෙන්නේ. බිඳුව 14ත් අතරනේ. හරි. මේ අංක 7 කියන්නේ මොකද්ද? අංක 7 කියන්නේ pH වල උදාසීන කියන එක නේද? හරි. එතකොට 7 ඉඳලා 14 වෙනකම් මෙන්න මේ පැත්ත මොකද්ද අපි කියන්නේ? මේ පැත්තේ තියෙන අංක එනවා නම් ඒවා මොනවද? ඒවා භාෂ්මිකයි. හරිද? ඊළඟට මේ පැත්තේ තියෙන ඒවා භාෂ්මිකයි. මේ පැත්තේ තියෙනවා නම් ඒ කියන්නේ 4ට වඩා අඩුයි කියන්නේ ආම්ලිකයි. නේද? හරිද? ආම්ලිකයි. හරිද? ඊළඟට අපි බලන්න ඕන අම්ල සහ භාෂ්ම ගැන දැන් මෙතන බලන්න. දැන් උදාසීන අපි දන්නවා අංක 7 නේද? හරි. දැන් අපිට උදාසීන සංයෝගය ගත්තොත් මෙතන මොකක්ද එන්නේ? සාමාන්‍යයෙන් ජලයනේ. උදාසීන තමයි අංක 7 එන්නේ අපිට නේ. හරිද? සාමාන්‍ය අපි කියන්නේ මේ අපි අර බොන කියන්නේ අපි පානීය ජලය ගත්තොත් සාමාන්‍යයෙන් චුට්ටක් විතර ආම්ලිකයි. හැබැයි ආම්ලිකයි කියන්නේ 4ට වඩා අඩු වෙන්න බෑ. හැබැයි අපිට මොනවද මෙතන ජලය කියලා තියෙන්නේ? ආසූත ජලයෙන් අපිට දීලා තියෙන්නේ. ආසූත ජලය නම් අනිවාර්යෙන් උදාසීනයි. ඒක 7යි. හරිද? ඒක අනිවාර්යෙන් මැද තියෙන්න ඕන මොකද්ද? ජලය. ඊළඟට අපි බලන්න ඕනේ දැන් මෙතන. දැන් මෙතන තියෙනනේ භාෂ්මයක්. එතකොට භාෂ්මයක් නම් අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන? භාෂ්මයක් නම් භාෂ්මික පැත්ත 4ට වඩා වැඩි වෙන්න බෑ. නේද? එතකොට මෙතන තියෙන වැඩිම එක වෙන්න ඕන මොකද්ද? අනිවාර්යෙන් වැඩිම එක වෙන්න ඕන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නේද? ඒ කියන්නේ වැඩිම එක තමයි මේක. ඊළඟට අඩු එක ගත්තොත්
ඔන්න දැන් මම මේක වැඩිම එක දැම්ම මේ පැත්ත. හරිද? මම මේ ලකුණෙන් කියන්නේ මේක වැඩිම කියන එකනේ. ඊළඟට එන්න ඕන මොකද්ද? වැඩිම එක තමයි අනිවාර්යෙන් වැඩිම එක භස්මයක් වෙන්න බෑ. දැන් මෙතන තියෙන භස්මය මොකද්ද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. භස්මයක් කියන්නේ ජලීය මාධ්‍යයකදී OH- අයන නේ. ඒ කියන්නේ OH- අයන පිට කරන්න පුළුවන් සංයෝග වලට තමයි භස්මයක් කියලා කියන්නේ. ඒ භස්ම වලිනුත් ප්‍රබල භස්මයක් කියන්නේ මොකද්ද? ඒ භස්ම වලිනුත් පූර්ණ ලෙස නේද? දැන් අපි හිතමු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඒක දිනවා මේ ආදාළ ද්‍රාවණී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අණු දිනවා. අපි කිව්මු 10ක් තියෙනවා කියලා. මේ 10න්ම හයිඩ්‍රොක්සයිඩ් පිට කරන්න පුළුවන් මෙයාට. ඒ කියන්නේ එකක්වත් තියාගෙන ඉන්න නැතුව. ඔක්කොම පිට කරලා දාන්න පුළුවන් ජලීය සංයෝගයට. එහෙමනම් ඒක ප්‍රබල භස්මයක්. හරිද? දැන් හිතන්න දැන් ජලී දැන් මේ 10ක් තියෙනවා නම් 10ම දෙන්න පුළුවන් නම් එයා ප්‍රබලයිනේ. පිට කරන්න පුළුවන් 10ම ප්‍රබලයි. හිතන්න දැන් මේ 10ක් තියෙන එක්කෙනෙක්ගෙන් එයාට පුළුවන් 8ක් පිට කරන්න. දෙකක් පිට කරන්න බෑනේ. හැබැයි ප්‍රබලම එකක් නෙමෙයිනේ. පූර්ණ ලෙස නෙමෙයිනේ එයා පිට කරන්නේ. එතකොට එයාට ඒ කියන්නේ දෙකක් කඩා ගන්න බෑ. පිට කරගන්න බෑ. නේද? එතකොට ඒක දුබල භස්මයක්. හිතන්නකෝ දැන් තව භස්මයක් තියෙනවා එයාට පුළුවන් 5යි. හරිද? එයාට 5යි පුළුවන්. ඉතුරු 5 එයාට බෑ. එතකොට අරයටත් වඩා දුබලයි. නේද? ඒ වගේ පූර්ණ ලෙස හයිඩ්‍රොක්සයිඩ් පිට කරන්න පුළුවන් නම් එයා ප්‍රබල භස්මයක්. හරිද? එතකොට දැන් මෙතන නම් භස්මයක් කියන්නේ තියෙන්නේ. එතකොට මේක තමයි ප්‍රබලම එක. ඒක තමයි වැඩිම එක. නේද? එතකොට වැඩිම එක නම් මොකක්ද දෙන්න ඕන? එතකොට මේ වැඩිම එකනේ. දැන් මෙතන අපිට දැන් මොකද්ද වෙන්න ඕන? වැඩිම එකේ ඉඳලා අඩුම එකට හදන්න ඕන අපි. නෑනේ. වැඩිම එකේ ඉඳලා අඩුම එකටනේ හදන්න ඕන. අවරෝහණය නෙවෙන්න ඕන. නේද? ආරෝහණය කියන අඩු එකේ ඉඳලා වැඩි එකටනේ. අපි කරන්න ඕන අවරෝහණයනේ නේද? වැඩිම එකේ ඉඳලා අඩුම එකට නේද? එතකොට වැඩිම එක එන්න ඕන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නේද? ඒ කියන්නේ වැඩිම. ඒ කියන්නේ භාෂ්ම වල භාෂ්මික එකක් නේ. ඒ කියන්නේ 4ට වඩා වැඩිනේ. 4ට වඩා වැඩි මෙතන තියෙන එකම එක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඕක තමයි වැඩිම එක. දැන් ඕක වැඩිම එකේ උත්තර තියෙනවා අපිට. උත්තර එකයි තියෙන්නේ. හරිද? එතනින්ම උත්තරේ ගහන්නත් පුළුවන්. කමන්න අපිට උත්තර ටිකක් බලමුකෝ. ඊළඟට වැඩිම එක මොකද්ද වෙන්න ඕන? අංක 7. නේද? අංක 7 කියන්නේ ආසූත ජලය. නේද? එතකොට ඊළඟට වැඩිම එක 7. ඊට පස්සේ අම්ල නේද? දැන් ඇසිටික් අම්ලය සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන අම්ල දෙකක් තියෙනවා. නේද? දැන් ඔන්න දැන් අර මං කිව්ව ප්‍රශ්නේ මෙතන තියෙනවානේ. අම්ල දෙකක් නේ තියෙන්න ඕන. දැන් බලන්න ඕන මේ අම්ල දෙකෙන් මේ කියන්නේ ප්‍රබල අම්ලය මොකද්ද? දුබල අම්ලය මොකද්ද? නේද? ප්‍රබල අම්ලයක් නම් මොකද වෙන්න ඕන? ඒකේ 7ට වඩා ගොඩක් වැඩි වෙන්න ඕනද ගොඩක් අඩු වෙන්න ඕනද? තමයි 7ට වඩා දැන් අපි හිතමු මේ ප්‍රබල අම්ලයක් නම් දැන් මේ පැත්තට යද්දි මොකද වෙන්න ඕන? මේ පැත්තට යද්දි තමයි ආම්ලිකතාවය වැඩි වෙන්නේ. නේද? මේ පැත්තට යද්දි ආම්ලිකතාවය වැඩි වෙනවා. නේද? දැන් භාෂ්ම වල ගත්තත් මේ පැත්තට යද්දි භාෂ්මිකතාවය වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් අපි බලන්න ඕන මෙතනින් ප්‍රබල අම්ලය මේ ප්‍රබල අම්ලය මොකද්ද දුබල අම්ලය මොකද්ද? අපි දන්නවා හයිඩ්‍රොක්ලෝරික් කියන අම්ලය තමයි මෙතන ප්‍රබල අම්ලය වෙන්නේ. ඇසිටික් අම්ලය ප්‍රබල අම්ලයක් නෙමෙයි. හරිද? දැන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයනේ ප්‍රබල අම්ලය වෙන්නේ. හරි. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රබල අම්ලය නම් ඒකේ pH අගය ඇසිටික් අම්ලයට වඩා වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? මේක ප්‍රබල වෙනවා නම් මේක තව මෙහාට යන්න ඕන නේද? ආම්ලිකතාවය වැඩි වෙනවා නම් HCl තියෙන්න ඕන ඇසිටික් අම්ලයට ඉස්සරහින් නේද? ඇසිටික් අම්ලය දැන් ඇසිටික් අම්ලය මෙතන තියෙනවා නම් ඇසිටික් අම්ලය උතන තියෙනවා නම් HCl තියෙන්න ඕන ඊට ඉස්සරහින් නේද? ඒ කියන්නේ මේ pH අගය මෙතන pH අගය අඩු වෙනවා කියන්නේ මොකද වෙන්නේ? ඒක ප්‍රබල අම්ලයක් කියන එක නේද? මේ පැත්තට යන්න එක ප්‍රබල අම්ලයක්. එතකොට අඩුම pH අගයක් තියෙනවා කියන්නේ වැඩිම ආම්ලිකතාවය කියන එක. නේද? එතකොට මෙතන ඊළඟට වැඩි වෙන්න ඕන ඇසිටික් අම්ලය. නේද?
මේක ඇසිඩික් ආම්ලය ඊළඟට එන්න ඕන HCl. එහෙනම් ඔන්න ඔය ක්‍රමයට තමයි අඩු වෙන්නේ. එතකොට මේ උත්තරේ තියෙනවා අංක 1 නේද? හරි. දැන් ඊළඟ ප්‍රශ්න දෙක නම් ලොකු ප්‍රශ්න දෙකක් නෙමෙයි නේද? අපි බලමු. ශිෂ්‍ය කණ්ඩායමක් වැලිගොඩක උෂ්ණත්වය මැනීමට දහස් කරනවලු. ඒ අනුව අනුගමනය කළ යුතු කරුණු. උෂ්ණත්වමානය බල්බය වැලිගොඩෙහි ගිල්වා තැබිය යුතුය. මොකද්ද මෙයාලා කියන්නේ? ඔන්න ඔහොම වැලිගොඩක් තියෙනවලු. දැන් මේ වැලිගොඩේ උෂ්ණත්වයමයි මේගොල්ලන්ට ඕන. උෂ්ණත්වමානය මෙන්න මෙහෙම ගිල්ලලා තමයි තියන්න වෙන්නේ. හරි ඔන්න ඔහොම වැලිගොඩ උෂ්ණත්වමානය කියලා ඒගොල්ලෝ උෂ්ණත්වයමයි ඕන. හරි උෂ්ණත්වමානය වැලිගොඩේ ගිල්ලන්න නැතුව බෑනේ කොහොම? නිකන් එළියෙන් තියලා අපිට මයින්න බෑනේ මේක. හරි. රසදිය කඳෙහි මාවගේ ඇස් මට්ටමේ තබා පාඨාංගය ගන්න ඕන. හරි නේද? දැන් අපි හිතමු පාඨාංගය මෙන්න මෙතන කියලා. එතකොට අපි මොකද කරන්න ඕන? අපි ඇහැ තියන්න ඕන මෙන්න මෙතනින් නේ. ඒකත් හරි. උෂ්ණත්වමානය සහ උෂ්ණත්වමානයේ බල්බය වැලිගොඩෙහි ගිල්වා තබා ඉන් ඉවතරගෙන පාඨාංගය ගන්න ඕන. මෙහෙම හරියනවා. දැන් මෙහෙම ඇතුලේදී පාඨාංගය අර මේ ඇතුලේදී උබලා තියලා එළියට අරගෙන පාඨාංගය අරගත්තොත් වැඩේ වැරදීනේ. නේද? එළියට ගන්න ඉද්දි මොකද වෙන්නේ? උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. වැලිගොඩේ තියෙන උෂ්ණත්වය නෙමෙයි අන්තිමට මැල්ලලා තියෙන්නේ මොනවද? නේද? හරි එහෙම වුණොත් මේක C උත්තරේ වැරදි. AB පමණයි. හරිද? පළවෙනි උත්තරේ. හරිද? නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට වඩාත්ම අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ගය අහන්න. කෘතිම රසකාරක අවම වශයෙන් එකතු කළ යුතු ආහාර ලබා ගැනීමලු. කෘතිම රසකාරක අවම වශයෙන් වුණත් ඉතින් හොඳ නෑනේ. බලමු මේ උත්තරේ හරිද කියලා පොඩ්ඩක්. අවම වශයෙන් වුණත් ඉතින් කෘතිම රසකාරක නම් ඉතින් හොඳ නෑනේ. ඒකට හොඳ උත්තරයක් තියෙනවා බලමු. ආහාර වේල් සඳහා අවශ්‍ය තරම් එළවලු වලතුරු ලබා ගැනීම. ඒ උත්තරේ හරි වගේනේ. අරකට වඩා ඒක හොඳයි. හරි. ඊළඟට තේ පානයේදී කෙටි ආහාර තේ පානයේදී කෙටි ආහාර ලබා ගැනීම හරියන්නේ නෑනේ. ඒක වැරදි. ඕතල් කළ පානීය ජලය ලබා ගැනීම. මේකත් වැරදි. ඒ කියන්නේ උත්තරේ අංක 2. හරිද? හරි. ඔන්න ඔය වගේ දැන් මම MCQ එක කතා කරා. ඊළඟට මේ පේපර් එකේම ස්ට්‍රක්චර්ඩ් එක ඊළඟට essay ටික මම කතා කරගෙන යනවා තව වීඩියෝස් වලින්. හරිද? ප්‍රශ්න තියෙනවා. යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. මම උත්තර දෙනවා අනිවාර්යෙන්. හරිද? හරි. එහෙනම් දැන්